මේ රෙකෝඩින් කරන්න බෑ. හරි. ඔයාලට මම පැහැදිලිව පේනවනේ නංගි. ඔව්. එතකොට ඩයිසැකරයිඩ් එකක් හැදෙන්නේ මෙන්න මේ වගේ මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා. මෙන්න මේ හැදිච්ච ඩයිසැකරයිඩ්. දැන් මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලානේ ඩයිසැකරයිඩ් එකක් හැදෙන්නේ. මෙන්න මේ හැදිච්ච ඩයිසැකරයිඩය ආයේ අපි ජලයට දාලා අපිට ආයෙත් හදා ගන්න පුළුවන් මොනොසැකරයිඩ් දෙකක්. ඒ කියන්නේ ආයෙත් හදා ගන්න පුළුවන් මොනොසැකරයිඩ් අණු දෙකක්. ඒක තේරෙනවනේ. මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා නම් ඩයිසැකරයිඩයක් හැදෙන්නේ. මේ ඩයිසැකරයිඩය ආයෙ ජලයට දාලා ජල විච්ඡේදනය කරාට පස්සේ ආයෙ අපිට හදා ගන්න පුළුවන් මොනොසැකරයිඩ් අණු දෙකක්. එතකොට ගත්තහම C6H12O6 කියන්නේ මොනොසැකරයිඩයක්. මොනොසැකරයිඩ් වල ග්ලූකෝස් මේන් දෙකක් එකතු වෙලා තමයි හැදෙන්නේ ඩයිසැකරයිඩ් එකක්. අපිට ආයේ ඩයිසැකරයිඩයක් හැදුනට ආයෙත් අපිට ඒක මොනොසැකරයිඩයක්ම කරගන්න පුළුවන්. ඒක නිසා දාන්න ඕනේ ප්‍රතිවර්තය. ඒ කියන්නේ ප්‍රතිවර්තය මේ සමීකරණය ලියලා දානනේ ඊතලයේ දෙපැත්තට. මේ කියන්නේ මේකෙන් ආයේ මේක හදන්නත් පුළුවන්, මේකෙන් ආයේ මේක හදන්නත් පුළුවන් නිසා. එතකොට හැදෙනවා කාබන් දෙකක් නේ. එතකොට කාබන් දෙකක් කියන්නේ කීයක්ද? දැන් මේ පැත්තේ තියෙන්නේ කාබන් එකයි. මේ වගේ කියන්නේ කාබෝහයිඩ්‍රේට් මේ ග්ලූකෝස් දෙකක් එකතු වෙලානේ ඩයිසැකරයිඩයක් හැදෙන්නේ. එතකොට මේ වගේ දෙකක් මේ වගේම දෙකක් එකතු වෙනවා. එතකොට දෙකක් එකතු වෙද්දී මෙතන කාබන් 6යි, මෙතන කාබන් 6යි, ඔක්කොම කාබන් වෙනවා 12. මෙතන හයිඩ්‍රජන් 12යි, මෙතන හයිඩ්‍රජන් 12යි, ඔක්කොම හයිඩ්‍රජන් වෙනවා 24ක්. මෙතන ඔක්සිජන් 6යි, මෙතන ඔක්සිජන් 6යි, ඔක්සිජන් වෙනවා 12ක්. හැබැයි මේකට නෙමෙයි අපි කියන්නේ ඩයිසැකරයිඩ් එකක් කියලා. මේකට නෙමෙයි අපි ඩයිසැකරයිඩ් එකක් කියන්නේ. මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා ඩයිසැකරයිඩ් එකක් හැදෙද්දී අනිවාර්යයෙන්ම ජල අණුවක් අයින් වෙනවා. ඒ කියන්නේ ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලානේ දැන් මෙතන මේ හැදිලා තියෙන ඩයිසැකරයිඩ් හැදිලා තින්නේ. මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා ඩයිසැකරයිඩ් එකක් හැදෙන්නේ මෙතනින් අනිවාර්යයෙන්ම H2O අණුවක් ඉවත් වෙනවා. ජල අණුවක් ඉවත් වෙනවා. එහෙනම් H2O එකක් ඉවත් කරන්න නම් මෙතන හයිඩ්‍රජන් පරමාණු ගානෙන් කීයක් අයින් වෙනවද? හයිඩ්‍රජන් දෙකක් අයින් වෙනවනේ. ඇයි ජල අණුව කියන්නේ H2O නේ. මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා ඩයිසැකරයිඩයක් හැදෙද්දී අනිවාර්යයෙන්ම ජල අණුවක් අයින් වෙනවා. ඒක නිසා තමයි අපිට මෙන්න මේ මේ ඩයිසැකරයිඩය ජල විච්ඡේදනය කරලා ආයෙත් මොනොසැකරයිඩයක් හදන්න පුළුවන්. එතකොට මෙන්න මේ හැදිච්ච අණුවෙන් මෙන්න මේ ග්ලූකෝස් දෙකක් එකතු වෙලා මෙන්න මේ හැදෙන ඩයිසැකරයිඩයෙන් අපි අයින් කරන්න ඕනේ ජල අණුවක අණු ප්‍රමාණය. එහෙනම් මෙතනින් අයින් කරන්න ඕනේ කීයක්ද හයිඩ්‍රජන් ගානේ? ජල අණුවේ හයිඩ්‍රජන් දෙකක් තියෙන නිසා හයිඩ්‍රජන් දෙකක් අයින් කරන්න. එතකොට මෙතන ඉන්නේ 22. හයිඩ්‍රජන් 22. ඔක්සිජන් එකක් අයින් කරන්න ඕනේ. ඒක නිසා එන්නේ ඔක්සිජන් 11. මෙන්න මේක තමයි සමීකරණය මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා ඩයිසැකරයිඩයක් හැදෙනවා. එතකොට ඩයිසැකරයිඩයක් හැදෙද්දී අනිවාර්යයෙන්ම ජලාංශයක් ඉවත් වෙනවා. අනිවාර්යයෙන්ම මෙතන ජලාංශයක් ඉවත් වෙනවා. මේකයි සමීකරණය ඩයිසැකරයිඩ් අනිවාර්යයෙන්ම ඩයිසැකරයිඩ් ජලාණුවේ එතන මේ හැදෙන ඩයිසැකරයිඩ් ජලාණු අණු හයිඩ්‍රජන් ඔක්සිජන් ගන්න ඕනේ. තමයි ඉහස්සේ ගත්තාම අර මොනොසැකරයිඩ් ආකාර තුනක් ග්ලූකෝස් ෆ්‍රුක්ටෝස් ගැලැක්ටෝස් කියලා ඒ වගේම තමයි ඩයිසැකරයිඩ් ආකාර තුනක් තියෙනවා. ඩයිසැකරයිඩ් ආකාර තුනක්. මොනවද ඩයිසැකරයිඩ් ආකාර තුන? ඩයිසැකරයිඩ් ආකාර තුන තමයි මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස් කියන්නේ. ඩයිසැකරයිඩ් ආකාර තුනයි. මෝල්ටෝස්,
සුක්‍රෝස් ලැක්ටෝස් කියලා. ඩයිසැකරයිඩත් ආකාර තුනක් තියෙනවා. මොනොසැකරයිඩ වගේම ඩයිසැකරයිඩ ආකාර තුන තමයි මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස් කියන්නේ. හරි. අපි ওই ටික ලියාගෙන ඉමු. ලියා ගන්න මාතෘකාව ඩයිසැකරයිඩ. ඩයිසැකරයිඩ කියලා මාතෘකාව ලියා ගන්න. හරිද? ලිව්වා. ලියා ගන්න මොනොසැකරයිඩ අණු දෙකක් එකතු වී මොනොසැකරයිඩ අණු දෙකක් එකතු වී ඩයිසැකරයිඩයක් සෑදේ. ඩයිසැකරයිඩයක් නැවත ජල විච්ඡේදනය කර ඩයිසැකරයිඩයක් නැවත ජල විච්ඡේදනය කර අදාළ මොනොසැකරයිඩයද ලබාගත හැක. අදාළ මොනොසැකරයිඩයද ලබාගත හැක. ඊට පස්සේ ගත්තාම අර අපි කතා කරපු මොනොසැකරයිඩ වීම තමයි ඩයිසැකරයිඩ වලටත් තියෙනව ලක්ෂණ. ඒ කියන්නේ ජලයට දැම්මහම මොකක්ද වෙන්නේ? ඒ වල ස්වરૂපය කොහොමද කියලා. ඩයිසැකරයිඩත් ජලයට දැම්මහම දිය වෙනවා. ඒ කියන්නේ ජලයේ ද්‍රාව්‍ය වෙනවා. ඒ වගේම තමයි ඩයිසැකරයිඩත් ස්පටික රූපී වෙනවා. ඒ කියන්නේ කැට කැට විදියට තමයි තියෙන්නේ. අනිත් එක තමයි ඩයිසැකරයිඩ ගත්තාම ඩයිසැකරයිඩත් පැණි රසයි. මෝල්ටෝස් ගත්තාම කියන්නේ ඩයිසැකරයිඩ ගත්තාම පැණි රසයි. මොනොසැකරයිඩ වගේම තමයි. ඒ ටික ලියාගමු. ඩයිසැකරයිඩ ජලයේ ද්‍රාව්‍ය ඩයිසැකරයිඩ ජලයේ ද්‍රාව්‍ය ස්පටික රූපී පැණි රස වේ. ඩයිසැකරයිඩ ජලයේ ද්‍රාව්‍ය ස්පටික රූපී පැණි රස වේ. ඊට පස්සේ මේ සමීකරණ ලියා ගන්න. මේ තියෙන්නේ මොනොසැකරයිඩයක් මොනොසැකරයිඩක් දෙකක් එකතු කරලා හදනවා ඩයිසැකරයිඩයක් ජල අණුවකුයි. මොනොසැකරයිඩ අණු දෙකක් එකතු වෙලා හදනවා ඩයිසැකරයිඩයක එක ජල අණුව. ඊට පස්සේ ලියා ගන්න ඩයිසැකරයිඩද ආකාර තුනකි. ඩයිසැකරයිඩද ආකාර තුනකි. ඩයිසැකරයිඩද ආකාර තුනකි. පල්ලෙහාට ලියා ගන්න 1 2 3 දාලා
maltose, sucrose, lactose. Maltose, sucrose, lactose. දැන් අපි කලින් ඉගෙන ගත්ත නේද මොනොසැකරයිඩ ගැන? අපි ඉගෙන ගත්ත මොනොසැකරයිඩ ආකාර තුන මොනවද? අපි ඉගෙන ගත්ත මොනොසැකරයිඩ ගැන. දැන් ගොඩ කාලෙක කලින් ඉගෙන ගත්තේ අපි ඉගෙන ගත්ත මොනොසැකරයිඩ ආකාර තුන මොනවද? Glucose, fructose, lactose. ආ. fructose, galactose. Fructose, galactose. මේව තමයි අපි ඉගෙන ගත්තු මොනොසැකරයිඩ ආකාර තුන. දැන් අපිට ඉගෙන ගන්න තියෙන මොනවද? ඩයිසැකරයිඩ. පළවෙනියටම අපි ඉගෙන ගන්න ඩයිසැකරයිඩය තමයි maltose. පළවෙනියටම අපි ඉගෙන ගන්න ඩයිසැකරයිඩය maltose. දැන් අපි දන්නවනේ ඩයිසැකරයිඩයක් ගත්තම ඩයිසැකරයිඩයක් හැදෙන්නේ අනිවාර්යෙන්ම මොනොසැකරයිඩ අණු දෙකක් එකතු වෙලානේ කියලා අපි දන්නවනේ. ඒක නිසා දැන් අනිවාර්යෙන්ම මේ ඩයිසැකරයිඩය හැදිලා තියෙන්නේ මෙන්න මේ තුනේ එක මොනොසැකරයිඩ දෙකක් එකතු වෙලා. ඒක අපි දන්නේ මේ තුනෙන් මොකක් හරි මොනොසැකරයිඩ දෙකකින් තමයි මෙන්න මේ maltose කියන එක හැදිලා තියෙන්නේ. එතකොට ගත්තාම maltose කියන එක හැදිලා තියෙන්නේ මෙන්න මේ glucose එකක් එකතු වෙලා. එතකොට මෙන්න මේ maltose කියන එක හැදිලා තියෙන්නේ glucose අණු දෙකක් එකතු වෙලා. glucose තමයි glucose ධන glucose තමයි හැදෙන්නේ. glucose ධන glucose වලින් තමයි glucose අණු දෙකක් එකතු වෙලා තමයි හැදෙන්නේ. maltose අණුවයි අනිවාර්යයෙන්ම maltose අණුවක් දැන් ඩයිසැකරයිඩ් දෙකක් එකතු වෙලා මොනොසැකරයිඩ් දෙකක් එකතු වෙලා හැදෙනවා ඩයිසැකරයිඩ්. ඩයිසැකරයිඩයක් හැදෙන්නේ අනිවාර්යයෙන්ම මොකක් වෙන්න ඕනේ? ජල අණුවක් අයින් වෙලා යන්න ඕනේ නේ. එහෙනම් glucose කියන මේ මොනොසැකරයිඩ් අණු දෙක එකතු වෙලා හැදෙනවා. maltose කියන ඩයිසැකරයිඩය ඒත් එක්ක මොකක්ද වෙන්නේ? ජල අණුවක් පිට වෙන්න ඕන. ඒක වෙන්නේ මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා ඩයිසැකරයිඩයක් හැදෙද්දි අනිවාර්යයෙන්ම අපි කලින් ලියාගත්ත ප්‍රතික්‍රියාවට අනුව අපි දන්නා ජල අණුවක් පිට වෙන්න ඕන කියලා. එහෙනම් maltose හැදෙන්නේ ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා ග්ලූකෝස් අණු දෙකක් වෙලා maltose අණුවක් හැදෙද්දි අනිවාර්යයෙන්ම මෙතන ජල අණුවක් ඉවත් වෙලා තියෙන්න ඕනේ. හරි. අපි ඉගෙන ගන්න පළවෙනිම ඩයිසැකරයිඩය තමයි maltose. maltose හැදෙන්නේ ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා ග්ලූකෝස් අණු දෙකක් විතර maltose අණුවක් හැදෙද්දි ජල අණුවක් අයින් වෙනවා. ඊට පස්සේ ගත්තම maltose කියන්නේ ප්‍රරෝහණය වෙන මුම් බීජවල. ප්‍රරෝහණය වෙන මුම් බීජවල තමයි මෙන්න මේ maltose කියන කාබෝහයිඩ්‍රේටය තියෙන්නේ. කාබෝහයිඩ්‍රේට් එක මේක ඒ වගේම ඩයිසැකරයිඩ් මෙන්න මේ ඩයිසැකරයිඩය තියෙන්නේ ප්‍රරෝහණය වෙන මුම් බීජවල. ඊට පස්සේ ගත්තහම පෘෂ්ඨය අරගෙන ජල විච්ඡේදනය කරාම පෘෂ්ඨය ටිකක් අරගෙන ජල විච්ඡේදනය කරාම අපිට මෙන්න මේ maltose හදාගන්න පුළුවන්. පෘෂ්ඨය ටිකක් අරගෙන ජල විච්ඡේදනය කරාම ඒක අපිට මෙන්න මේ maltose හදාගන්න පුළුවන්. ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා තමයි maltose හැදෙන්නේ. ඒතකොට ජල අණුවක් පිට වෙනවා. ප්‍රරෝහණය වෙන මුම් බීජවල තියෙනවනේ පෘෂ්ඨය. අනිවාර්යෙන් ප්‍රරෝහණය වෙන මුම් බීජවල පෘෂ්ඨය තියෙනවනේ නේ මුම් බීජ කියන්නේ. මුම් ඇටවල මුම් පිටිවල තියෙන පෘෂ්ඨයනේ. අන්නේ ප්‍රරෝහණය වෙන මුම් බීජ වගේ මොනවා හරි පෘෂ්ඨය අඩංගු ආහාරයක් අරගෙන ඒකේ ජල විච්ඡේදනය කරාම අතරමැදි ඵලයක් විදිහට අපිට මෙන්න මේ maltose හදාගන්න පුළුවන්. එතකොට maltose ගැන මතක තියාගන්න ඕනේ කරුණු තුනක් තියෙනවා. පළවෙනිම එක තමයි glucose අණු දෙකක්. glucose කියන මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා තමයි maltose හැදෙන්නේ. එතකොට අනිවාර්යෙන් ජල අණුවක් පිට වෙනවා. දෙවෙනි එක තමයි
ප්‍රරෝහණය වන මුම් බීජවල තමයි මෙන්න මේ මෝල්ටෝස් තියෙන්නේ. තුන්වෙනි එක තමයි පෘෂ්ඨය ජල විච්ඡේදනයේ අතරමැදි ඵලයක් විදියට මෝල්ටෝස් නිපදව ගන්න පුළුවන්. මේ ටික තමයි මෝල්ටෝස් ගැන ඉගෙන ගන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ සුක්‍රෝස් ගැන. දැන් ඔන්න අපි මෝල්ටෝස් ගැන කතා කරා. ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ සුක්‍රෝස් ගැන. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ සුක්‍රෝස් ගැන. හරි. දැන් අපි දන්නවා මෝල්ටෝස් හැදෙන්නේ ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා. එතකොට අපි කලින් කතා කරපු මොනොසැකරයිඩ් වලින් ග්ලූකෝස් වලින් එකක් හදලා ඉවර. ග්ලූකෝස් වලින් තමයි මෝල්ටෝස් හදන්නේ. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන සුක්‍රෝස්. සුක්‍රෝස් හැදෙන්නේ ෆ්‍රුක්ටෝස් අණු දෙකක් එකතු වෙලා. අපි මොනොසැකරයිඩ් වලදී කතා කරන්නේ ෆ්‍රුක්ටෝස් කියන එක නේ. මෙන්න මේ ෆ්‍රුක්ටෝස් අණු දෙකක් එකතු වෙලා තමයි සුක්‍රෝස් අණුවක් හැදෙන්නේ. එතකොට ෆ්‍රුක්ටෝස් අණු දෙකක් එකතු වෙලා ෆ්‍රුක්ටෝස් දාන ෆ්‍රුක්ටෝස් තමයි ෆ්‍රුක්ටෝස් අණු දෙකක් එකතු වෙලා තමයි හැදෙන්නේ සුක්‍රෝස්. දාන ජලය අණුවක් හැදෙනවා. එතකොට ෆ්‍රුක්ටෝස් කියන සැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා තමයි හැදෙන්නේ සුක්‍රෝස් අණුවක්. ෆ්‍රුක්ටෝස් අණු දෙකක් එකතු වෙලා සුක්‍රෝස් අණුවක් හැදෙද්දී ජල අණුවක් අයින් වෙනවා. මතක තියාගන්න ඕන මෝල්ටෝස් හැදෙන්නේ මොන මොනොසැකරයිඩ් එකතු වෙලාද. ඊට පස්සේ මතක තියාගන්න ඕනේ සුක්‍රෝස් අණුවක් හැදෙන්නේ මොන මොනොසැකරයිඩ් එකතු වෙලාද කියලා. මෝල්ටෝස් අණුවක් හැදෙන්නේ ග්ලූකෝස් කියන මොනොසැකරයිඩ් එකතු වෙලා සුක්‍රෝස් අණුවක් හැදෙන්නේ ෆ්‍රුක්ටෝස් කියන මොනොසැකරයිඩ් එකතු වෙලා. ඊට පස්සේ ගත්තාම මේ සුක්‍රෝස් තියෙනවා සීනිවල. ප්‍රධාන වශයෙන්ම සුක්‍රෝස් තියෙන්නේ සීනිවල. සුදු සීනිවල තියෙනවා. ඊට පස්සේ ගත්තාම දුඹුරු සීනිවල. ඒ කියන්නේ රතු සීනිවල තියෙනවා. ඊට පස්සේ ගත්තාම දැන් සීනි හදන්න ගන්න දැන්. සීනිවල සුක්‍රෝස් තියෙනවා නම් සීනි හදන්න ගන්න දේවල් සීනි හදන්න අමුද්‍රව්‍ය විදියට ගන්න දේවල් වල සුක්‍රෝස් අනිවාර්යෙන් තියෙන්න එපා. ලංකාව ගත්තාම සීනි හදන්න ගොඩක්ම ගන්න එක්ක ගොඩක් වෙලාවට උක් හරි බීට්‍රූට් හරිනේ ගන්නෙ. එතකොට ගත්තාම සුක්‍රෝස් සීනි වල තියෙනවා නම් සීනි හදන්න අමුද්‍රව්‍ය විදියට ගන්න උක්වල බීට්‍රූට් යුෂයේ බීට්‍රූට් යුෂයේ මෙන්න මේ සුක්‍රෝස් තියෙනවා. සීනි වල සුක්‍රෝස් තියෙනවා. උක් යුෂයේ බීට්‍රූට් යුෂයේ සුක්‍රෝස් තියෙනවා. ඊට පස්සේ ගත්තාම ෆ්‍රුක්ටෝස් අණු දෙකක් එකතු වෙලානේ සුක්‍රෝස් හැදෙන්නේ. ෆ්‍රුක්ටෝස් හැදෙන්නේ මොනවලද? ඉදුණු පළතුරු වල. ෆ්‍රුක්ටෝස් මේ සමීකරණ දිහා බලලම කියන්න පුළුවන් තියෙන තැන්. මේ මොනවද මේ සුක්‍රෝස් තියෙන තැන් කියලා දැන්. ෆ්‍රුක්ටෝස් ගත්තාම ෆ්‍රුක්ටෝස් කියන්නේ අපි දන්නවා පළතුරු සීනි කියලා. ඒ කියන්නේ ෆ්‍රුක්ටෝස් තියෙන්නේ පළතුරු වල. එහෙනම් පළතුරු වල තියෙනවා නම් සුක්‍රෝස් තියෙනවනේ කොහෙද? ඉදුණු පළතුරු වල අනිවාර්යෙන් සුක්‍රෝස් තියෙනවනේ. මොකද ෆ්‍රුක්ටෝස් අණු දෙකක් එකතු වෙලා තමයි සුක්‍රෝස් වෙන්නේ. ෆ්‍රුක්ටෝස් කියන්නේ ඉදුණු පළතුරු වල. එහෙනම් සුක්‍රෝස් පළතුරු වල සුක්‍රෝස් කියනවා. ඊට පස්සේ ගත්තාම ශාකයක් ගත්තොත් ශාකයේ ෆ්ලෝයමීය යුෂය කියලා එකක් තියෙනවා. අන්නේ ශාකයේ ෆ්ලෝයමීය යුෂයේ මෙන්න මේ සුක්‍රෝස් තියෙනවා. සුක්‍රෝස් ගැන මතක තියාගන්න ඕනේ කරුණු මොනවද එතකොට? මොනොසැකරයිඩ් වෙච්ච ෆ්‍රුක්ටෝස් අණු දෙකක් එකතු වෙලා තමයි සුක්‍රෝස් අණුවක් හැදෙන්නේ. ඊට පස්සේ ගත්තාම මේ සුක්‍රෝස් අපිට ආය ජල විච්ඡේදනය කළ ෆ්‍රුක්ටෝස් අණු දෙකක් ගන්න පුළුවන්. මේ සුක්‍රෝස් ගත්තාම මේ සුක්‍රෝස් තියෙන්නේ සීනිවල. ප්‍රධාන වශයෙන් මතක තියාගන්න ඕනේ සුක්‍රෝස් කිව්වහම සුක්‍රෝස් තියෙන්නේ සීනිවල. සීනිවල සුක්‍රෝස් තියෙනවා නම් සීනි හදන්න ගන්නේ මොනවද සාමාන්‍යයෙන්? උක් යුෂය ඊට පස්සේ බීට්‍රූට් යුෂය වගේ ඒවා. එතකොට ගත්තාම උක් යුෂයේ තියෙන සුක්‍රෝස් බීට්‍රූට් යුෂයේ තියෙන සුක්‍රෝස්. ඊට පස්සේ ගත්තාම ෆ්‍රුක්ටෝස් දෙකක් එකතු වෙලානේ සුක්‍රෝස් එකක් හැදෙන්නේ. ෆ්‍රුක්ටෝස් තියෙන්නේ මොනවලද? ඉදුණු පළතුරු වල.
එහෙනම් ඉදුණු පළතුරු වල ෆ්‍රුක්ටෝස් තියෙනවා නම් ඇතැම් ඉදුණු පළතුරු වල මොනවද තියෙන්නේ? සුක්‍රෝස්. ඊට පස්සේ ගත්තාම ශාකයේ ෆ්ලෝයමීය යුෂයේ සුක්‍රෝස් තියෙනවා. එතකොට සුක්‍රෝස් ඉවරයි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ ලැක්ටෝස් ගැන. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ එකම එක මොනොසැකරයිඩයයිනේ. ඒ තමයි ගැලැක්ටෝස්. ඉතුරු වෙලා තියෙන්නේ එකම එක මොනොසැකරයිඩයයි ඒ තමයි ගැලැක්ටෝස්. එහෙනම් කොහොමද ලැක්ටෝස් හැදෙනව ඇත්තේ? දැන් අපි දන්නවා ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා හැදෙනවා මෝල්ටෝස්. ෆ්‍රුක්ටෝස් අණු දෙකක් එකතු වෙලා හැදෙනවා සුක්‍රෝස්. එහෙනම් ලැක්ටෝස් කියන්නේ කිරිවලට, ලැක්ටෝස් කියන්නේ කිරිවලට, කිරි ආහාරවල තමයි ලැක්ටෝස් තියෙන්නේ. එහෙනම් ලැක්ටෝස් හැදෙන්නේ ගැලැක්ටෝස් අණු දෙකක් එකතු වෙලා. ගැලැක්ටෝස් අණු දෙකක් එකතු වෙලා තමයි ලැක්ටෝස් හැදෙන්නේ. එතකොට ලැක්ටෝස් ගැන මතක තියාගන්න ඕනේ පළවෙනිම කාරණේ තමයි ගැලැක්ටෝස් කියන මොනොසැකරයිඩ් අණු දෙක එකතු වෙලා තමයි ලැක්ටෝස් හැදෙන්නේ. ලැක්ටෝස් කියන්නේ ගැලැක්ටෝස් තියෙන්නේ මොනවලද? ගැලැක්ටෝස් තියෙන්නේ කිරි ආහාරවල. අපි දන්නවනේ මොනොසැකරයිඩයක් වෙච්ච ගැලැක්ටෝස් තියෙන්නේ කිරි ආහාරවල. එහෙනම් ගැලැක්ටෝස් තියෙන කිරි ආහාරවල නම් ලැක්ටෝසුත් තියෙන කිරි ආහාරවල. ලැක්ටෝස් ගත්තහම ලැක්ටෝස් තියෙන කිරි ආහාරවල ලැක්ටෝස් තියෙන ප්‍රතිශතය අනුව එළකිරිවල ලැක්ටෝස් ප්‍රතිශතයක් තියෙනවා, මව්කිරිවල ලැක්ටෝස් ප්‍රතිශතයක් තියෙනවා. ඒ දෙක ගැන තමයි ඊට පස්සේ ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට ගත්තහම අපි දැන් දන්නවා ඩයිසැකරයිඩ් ආකාර ටික. ඩයිසැකරයිඩ් ආකාර 3යි. මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස්. එක ගත්තහම මෝල්ටෝස් හැදෙන්නේ ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා, සුක්‍රෝස් හැදෙන්නේ ෆ්‍රුක්ටෝස් අණු දෙකක් එකතු වෙලා, ලැක්ටෝස් හැදෙන්නේ ගැලැක්ටෝස් අණු දෙකක් එකතු වෙලා. අපි ඒ ටික ලියාගමු. එතකොට දැන් දන්නව ලැක්ටෝස් තියෙන්නේ ශාකා ආහාරවල නෑ, ලැක්ටෝස් තියෙන්නේ කිරි ආහාරවල විතරයි කියන්නේ. හරි. ලියාගන්න. කියන එක ඇහුණද? ඔව්. මේ එක ස්ට්‍රක් වෙලා වගේ තිබ්බේ නැද්ද? නෑ. ලියාගන්න ඉස්සෙල්ලා මේ පොඩියට අර අනුමාත්‍රිකාවක් මෝල්ටෝස්. ඊට පස්සේ යටට ලියා ගන්න ග්ලූකෝස් අණු දෙකක් එකතු වීමෙන් ග්ලූකෝස් අණු එකතු මෝල්ටෝස් අණුවක් සෑදේ. ඊට පස්සේ ලියා ගන්න අර මම ලියුවේ ඉස්සෙල්ලා ලියලා තියෙන ගැලැක්ටෝස් ධන ගැලැක්ටෝස් ලැක්ටෝස් ධන මේ ජලය කියලානේ. ඔයා එතන ලියා ගන්න මෝල්ටෝස් හැදෙන හැටි. ඒ කියන්නේ ග්ලූකෝස් ධන ග්ලූකෝස්, මෝල්ටෝස් ධන ජලය කියන එක ලියා වචනෙන් ලියා ගන්න. ග්ලූකෝස් ධන ග්ලූකෝස්, මෝල්ටෝස් ධන
ජලය කියන්නේ. හරිද? හරි. ඊට පස්සේ ලියා ගන්න පෙරෝහණය බීජවල මෝල්ටෝස් පවතී. පෙරෝහණය වන මුම් බීජවල මෝල්ටෝස් පවතී. ඊට පස්සේ ලියා ගන්න පෘෂ්ඨයේ ජල විච්ඡේදනයේ අතරමැද ඵලයකි. පෘෂ්ඨයේ ජල විච්ඡේදනයේ අතරමැද ඵලයකි. ඊට පස්සේ අනු මාතෘකාව ලියා ගන්න සුක්‍රෝස්. ඊට පස්සේ අනු මාතෘකාව ලියා ගන්න සුක්‍රෝස්. සෝරි මම මෙතන ලියන්නේ ගැලැක්ටෝස් අණු දෙකක් එකතු වෙලා කියලානේ. මෙතන පොඩ්ඩක් වැරදිලා මට. ගැලැක්ටෝස් අණු දෙකක් එකතු වෙලා නෙවෙයි හදන්නේ ගැලැක්ටෝස් අණුවක් එක ග්ලූකෝස් අණුවක් එකතු වෙනවා. කලින් එක නම් ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා හැදෙන්නේ. ගැලැක්ටෝස් අණුවක් එක ග්ලූකෝස් අණුවක් එකතු වෙලා තමයි ලැක්ටෝස් අණුවක් හැදෙන්නේ. ඒ වගේම තමයි මම කලිනුත් එහෙම කියන්නත් අනිවාර්යෙන්ම ෆ්‍රුක්ටෝස් අණු දෙකක් එකතු වෙලා කියලා. ෆ්‍රුක්ටෝස් අණු දෙකක් එකතු වෙලා නෙවෙයි ෆ්‍රුක්ටෝස් අණුවක් එක්ක ග්ලූකෝස් අණුවක් එකතු වෙලා තමයි සුක්‍රෝස් හැදෙන්නේ. මට ඒක ගොඩක් පැටලෙලා. සුක්‍රෝස් ලියා ගන්න. එතන ලියා ගන්න ෆ්‍රුක්ටෝස් අණුවක් හා ග්ලූකෝස් අණුවක් එක්වීමෙන් ෆ්‍රුක්ටෝස් අණුවක් හා ග්ලූකෝස් අණුවක් එක්වීමෙන් සුක්‍රෝස් අණුවක් සෑදේ. ෆ්‍රුක්ටෝස් අණුවක් හා ග්ලූකෝස් අණුවක් එක්වීමෙන් සුක්‍රෝස් අණුවක් සෑදේ. ඊට පස්සේ එතන ලියා ගන්න වචනෙනොත් ෆ්‍රුක්ටෝස් ධන ග්ලූකෝස් ෆ්‍රුක්ටෝස් ධන ග්ලූකෝස් සුක්‍රෝස් වල මේ ෆ්‍රුක්ටෝස් වල පවතින ස්ථාන ලෙස සුදු හා රතු සීනිවල කමාවක් දාලා උක්හා බීට්රූට් වල සුදු හා රතු සීනිවල උක්හා බීට්රූට් වල ආයකමාවක් දාලා ඇතැම් පළතුරු වල හා ප්ලෝයමීය යුෂය දැක්විය හැක. හරි. ඊට පස්සේ මාතෘකාව ලියා ගන්න ලැක්ටෝස්. අනු මාතෘකාවක් විදිහටම ලියා ගන්න ලැක්ටෝස්. ලියා ගන්න ගැලැක්ටෝස් අණුවක් හා ගැලැක්ටෝස් අණුවක් හා ගැලැක්ටෝස් අණුවක් හා ග්ලූකෝස් අණුවක් එකතු වීමෙන්
ගැලැක්ටෝස් අණුවක් හා ග්ලූකෝස් අණුවක් එකතු වීමෙන් ලැක්ටෝස් අණුවක් සෑදේ. ලැක්ටෝස් අණුවක් සෑදේ. ඊට පස්සේ මෙන්න මේක ලියා ගන්න. ගැලැක්ටෝස් දාන ග්ලූකෝස්, ලැක්ටෝස් දාන ජලය. ඊට පස්සේ ලියා ගන්න. මෙම සීනි වර්ගය ශාකවල නොමැත. මෙම සීනි වර්ගය ශාකවල නොමැත. කිරි ආහාරවල පමණක් පවතී. මෙම සීනි වර්ගය ශාකවල නොමැත. කිරි ආහාරවල පමණක් පවතී. ඊට පස්සේ ලියා ගන්න. සුක්‍රෝස් මෙන් පැණි රස නැත. සුක්‍රෝස් මෙන් පැණි රස නැත. සුක්‍රෝස් මෙන් පැණි රස නැත. ඊට පස්සේ ලියා ගන්න. එළකිරිවල ලැක්ටෝස් ප්‍රතිශතය. එළකිරිවල ලැක්ටෝස් ප්‍රතිශතය 4යි 6යි. ලැක්ටෝස් එළකිරිවල ලැක්ටෝස් ප්‍රතිශතය 4ත් 6ත් අතර වේ. 4ත් 6ත් අතර පමණ වේ. එළකිරිවල ලැක්ටෝස් ප්‍රතිශතය. ඊට පස්සේ ලියා ගන්න මව් කිරිවල ලැක්ටෝස් ප්‍රතිශතය 6ත් 7ත් අතරයි. මව් කිරිවල ලැක්ටෝස් ප්‍රතිශතය 6ත් 7ත් පමණ අතර වේ. හරිද? ඔයාලට බෝඩ් එක පැහැදිලිව පේන්නේ නැත්නම් කියන්න. ලියාගත්තද? ඔව්. හරි. ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ පොලිසැකරයිඩ ගැන. දැන් අපි දන්නවා මොනොසැකරයිඩ කියන්නේ සරලම ආකාරය. මොනොසැකරයිඩ දෙකක් එකතු වෙලා හැදෙනවා ඩයිසැකරයිඩයක්. ඩයි කියන්නේ දෙකනේ. දැන් මොනොසැකරයිඩ මොනෝ කියන්නේ එක, ඩයි කියන්නේ දෙක. පොලි කිව්වහම මොනෝ කියන්නේ එක, එකයි තියෙන්නේ. ඩයි නම් දෙක. එහෙනම් මොනොසැකරයිඩ දෙකක් තියෙනවා. පොලි කිව්වහම පොලි කියන්නේ ගොඩක්. එහෙනම් සැකරයිඩ හැදෙන්නේ කොහොමද? මොනොසැකරයිඩ අණු රාශියක් එකතු වෙලා. ඇත්තටම කියනවා නම් පොලිසැකරයිඩයක් හැදෙන්නේ මොනොසැකරයිඩ අණු රාශියක් බහු අවයවීකරණය වෙලා. මොනොසැකරයිඩ අණු රාශියක් බහු අවයවීකරණය වෙලා තමයි පොලිසැකරයිඩයක් හැදෙන්නේ. එතකොට පොලිසැකරයිඩ හැදෙන්නේ කොහොමද? මොනොසැකරයිඩ අණු රාශියක් බහු අවයවීකරණය වෙලා. මේක අර මොනොසැකරයිඩවක්වත් ඩයිසැකරයිඩවක්වත් නෙමෙයි. පොලිසැකරයිඩ කියන එක අර මොනොසැකරයිඩ වගේත් නෙමෙයි, ඩයිසැකරයිඩ වගේත් නෙමෙයි. ඒ දෙකටම වඩා ගොඩක් වෙනස්. කොහොමද වෙනස් වෙන්නේ? මේක ඇල් ජලය, ඒ කියන්නේ
ඇල් ජලයේ ඇල් වතුර කියන්නේ අපි ඇල් ජලයේ පොලිසැකරයිඩ් දිය වෙන්නේ නැහැ. දැන් මොනොසැකරයිඩ් ගත්තත් ඩයිසැකරයිඩ් ගත්තත් ජලයේ අද්‍රාව්‍යයිනේ. ඒ කියන්නේ ජලයේ දිය වෙනවා. ජලයේ ද්‍රාව්‍යයි. හැබැයි පොලිසැකරයිඩ් ගත්තාම ජලයේ අද්‍රාව්‍යයි. ඒ කියන්නේ පොලිසැකරයිඩ් ගත්තාම ඇල් ජලයේ දිය වෙන්නේ නැහැ. ඊට පස්සේ ගත්තාම මේව ස්පටික විදියට කියන්නේ කැට කැට විදියට ස්පටික විදියටත් නැහැ. ඇල් ජලයේ දිය වෙන්නේත් නැහැ පොලිසැකරයිඩ්. ඒ වගේම ස්පටික විදියටත් නැහැ. ඊට පස්සේ ගත්තාම මේව ගත්තාම දැන් අපි දන්නවනේ මොනොසැකරයිඩ් ඩයිසැකරයිඩ් ජල විච්ඡේදනය කළා ආය අපිට මොනොසැකරයිඩයක් හදන්න පුළුවන්. ඒ වගේම තමයි පොලිසැකරයිඩ්. මේ පොලිසැකරයිඩයක් අරගෙන ජල විච්ඡේදනය කළත් අපිට ආයේ මොනොසැකරයිඩයක් හදාගන්න පුළුවන්. හරිනේ ඉතින් මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා තමයි ඩයිසැකරයිඩයක් හැදෙන්නේ. එහෙම හැදිච්ච ඩයිසැකරයිඩයක් ජල විච්ඡේදනය කළා අපිට ආයේ මොනොසැකරයිඩයක් හදාගන්න පුළුවන්. පොලිසැකරයිඩ් හැදෙන්නේ කොහොමද? මොනොසැකරයිඩ් අණු රාශියක් බහු අවයවීකරණය වෙලා. ඒ බහු අවයවීකරණය වෙලා හැදෙන මොනොසැකරයිඩ් රාශියටනේ අපි පොලිසැකරයිඩයක් කියන්නේ. එතකොට මේ පොලිසැකරයිඩයක් ජල විච්ඡේදනය කළා අපිට පුළුවන් ආයේ අපි කලින් පොලිසැකරයිඩයක් හදන්න ගත්තු මොනොසැකරයිඩයක් හදාගන්න. ඊට පස්සේ ගත්තාම මොනොසැකරයිඩ් ඩයිසැකරයිඩ් දෙකම වගේ තමයි පොලිසැකරයිඩ් ආකාර තුනක් තියෙනවා. ඒ ආකාර තුන ගත්තාම ආකාර තුනක් තියෙනවා පොලිසැකරයිඩ් ආකාර තුනයි සෙලියුලෝස් පෘෂ්ඨය ග්ලයිකෝජන්. සෙලියුලෝස් ගත්තාම අපිට ඉස්සෙල්ලම කතා කරන්න තියෙන සෙලියුලෝස් ගැන. සෙලියුලෝස් තියෙන ශාකවල. සෙලියුලෝස් තියෙන ශාක සෛල බිත්තිවල. මොනොසැකරයිඩ් වගේ ඩයිසැකරයිඩ් වගේ තමයි පොලිසැකරයිඩ් ආකාර තුනයි. පළවෙනි එක තමයි සෙලියුලෝස්. සෙලියුලෝස් පෘෂ්ඨය. තුන්වෙනි එක තමයි ග්ලයිකෝජන්. එතකොට ගත්තාම සෙලියුලෝස් ගත්තොත් පළවෙනි එක සෙලියුලෝස් අපිට කතා කරන්න තියෙන්නේ. සෙලියුලෝස් තියෙන ශාක සෛල බිත්තිවල. ශාක සෛල බිත්තියේ සෙලියුලෝස් තියෙනවා. ඊට පස්සේ ගත්තාම සෙලියුලෝස් තියෙනවා ශාකය තුල තියෙන තන්තු වල. ශාක තුල තියෙනවනේ තන්තු. අන්නේ තන්තු වල සෙලියුලෝස් තියෙනවා. ඒතකොට සෙලියුලෝස් තියෙන ශාකවල. ශාක සෛල බිත්තියේ තන්තු වලයි. ශාක තුල පිහිටි තන්තු වල සෙලියුලෝස් තියෙනවා. ඊට පස්සේ ගත්තොත් අපි දන්නවනේ මිනිස්සුන්ගේ තියෙනවනේ ජීර්ණ පද්ධතිය. මෙන්න මේ ජීර්ණ පද්ධතියේ සමහර ඒ කියන්නේ මේ ජීර්ණ පද්ධතිය තුල සෙලියුලෝස් ජීර්ණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ මිනිසාගේ ජීර්ණ පද්ධතිය ගත්තාම ජීර්ණයට ලක් වෙන්නේ නැහැ මෙන්න මේ සෙලියුලෝස් කියන ඒවා. ඒක නිසා මෙන්න මේ මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය තුල මෙන්න මේ සෙලියුලෝස් කියන එක ජීර්ණය වෙන්නේ නැති නිසා මලබද්ධය වළක්ව ගන්න සෙලියුලෝස් දායක වෙනවා. අපිට කියනව නේද ඔය මලබද්ධය වගේ ලෙඩ හැදුනහම තන්තු තියෙන කෑම කන්න කියලා. තන්තු ගතිය වැඩි කෑම කන්න කියලා. මෙන්න මේ තන්තු වල තියෙන්නේ මොනවද? සෙලියුලෝස්. සෙලියුලෝස් ආහාර ජීර්ණ පද්ධතියේදී ලේසියෙන් ජීර්ණය වෙන දෙයක් නෙවෙයි. ඒක නිසා මෙන්න මේ සෙලියුලෝස් තියෙන කෑම ගත්තාම මෙන්න මේ මලබද්ධය වළක්ව ගන්න පුළුවන්. ඒක තමයි කියන්නේ සෙලියුලෝස් තියෙන ශාක තන්තු වල මෙන්න මේ තන්තු තියෙන කෑම මලබද්ධය තියෙන රෝගීන්ට කියනවා තන්තු සහිත ආහාර ගන්න කියලා. ඒකට හේතුව තමයි මෙන්න මේ සෙලියුලෝස් ආහාර ජීර්ණ පද්ධතියේදී ලේසියෙන් ජීර්ණයට ලක් වෙන්නේ නැති නිසා. ඒ කියන්නේ ශරීරයට මේ අර පෝෂණ ගුණයක් තියෙන දෙයක් නෙමෙයි සෙලියුලෝස් කියන්නේ. හැබැයි මලබද්ධය කියන්නේ පෝෂණ ගුණයක් ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ සෙලියුලෝස් කියන්නේ. හැබැයි මලබද්ධය වළා ගන්න මෙන්න මේ සෙලියුලෝස් උපකාරී වෙනවා. ඊට පස්සේ ගත්තහම පෘෂ්ඨය. පෘෂ්ඨය තියෙනවා ධාන්‍ය වර්ගවල. අපි දන්නවනේ පිටි සහිත දේවල් වලනේ මුං ඇට, කව්පි, කඩල ඒ වගේ ධාන්‍ය වර්ගවල. කියන්නේ ඇට වර්ගවල පෘෂ්ඨය තියෙනවා. ඊට පස්සේ ගත්තහම අලබතලවල. අලබතල, දෙල්, කොස් ඒවලත් අනිවාර්යෙන් පෘෂ්ඨය තියෙනවනේ. පෘෂ්ඨය කියන්නේ පිටි සහිත ආහාරවල තියෙන දෙයක් නේ. එතකොට ගත්තාම ධාන්‍ය වර්ගවල තියෙනවා, අලබත්තල වල පෘෂ්ඨය තියෙනවා. ඊට පස්සේ
ඒවල තමයි පෘෂ්ඨය තියෙන්නේ. එතකොට ගත්තහම ශාකවල කාබෝහයිඩ්‍රේට් ගබඩා කෙරෙන්නේ පෘෂ්ඨය විදිය. අපි ඒක හොඳටම දන්නවනේ ශාක ප්‍රභා සංශ්ලේෂණයෙන් නිපදවන ග්ලූකෝස් ඒක ශාකයේ තුල ගබඩා වෙන පෘෂ්ඨය විදියට කියලා. මෙන්න මේ කාබෝහයිඩ්‍රේට් ශාක තුල ගබඩා වෙනවා නම් ගබඩා වෙන්නේ පෘෂ්ඨය විදියට. එතකොට ඔය අලවල පෘෂ්ඨය විදියට තැම්පත් වෙනවා, කඳේ පෘෂ්ඨය විදියට තැම්පත් වෙනවා, ඊට පස්සේ පළවල පෘෂ්ඨය විදියට තැම්පත් වෙනවා. ඒකනේ අපි කන්නේ දැන් මඤ්ඤොක්ක වගේ ගත්තොත් මෙන්න මේ පෘෂ්ඨය කාබෝහයිඩ්‍රේට් මේ ශාකවල තැම්පත් කරලා තියෙන මඤ්ඤොක්ක අලේ. මඤ්ඤොක්ක අලේ තමයි කාබෝහයිඩ්‍රේට් විදියට පෘෂ්ඨය තැම්පත් කරලා තියෙන. ඊට පස්සේ ගත්තහම අපි ওই සමහර ඒවල කඳ කනවා. ඊට පස්සේ මුදුන් මුල කන ඒව තියෙනවා. ඒ වගේ එක එක ශාකයේ තියෙන එක එක කොටස් වල කාබෝහයිඩ්‍රේට් තැම්පත් කරන්නේ පෘෂ්ඨය විදියට. ඒක තමයි පෘෂ්ඨය. පෘෂ්ඨය තියෙන ඒතකොට ශාකවල සෙලියුලෝස් තියෙන ශාකවල මේකත් තියෙන ශාකවල තමයි. ශාක සෛල බිත්තිය තියෙන්නේ. ඊට පස්සේ ගත්තහම ග්ලයිකෝජන්. දැන් පෘෂ්ඨයක් තියෙන ශාකවල සෙලියුලෝස් ගත්තත් තියෙන ශාකවල. හැබැයි මෙන්න මේ ග්ලයිකෝජන් ගත්තාම ග්ලයිකෝජන් තියෙන්නේ මානව දේහය තුල. ග්ලයිකෝජන් ගත්තොත් ග්ලයිකෝජන් තියෙන්නේ කියන්නේ මානව කියන්නේ සතුන්ගේ. මිනිස්සුන්ගේ විතරක් නෙවෙයි. ඉතින් අක්මාවෙනේ තියෙන්නේ. සතුන්ගේ ගත්තත් සත්ව දේහය තුල තමයි ග්ලයිකෝජන් තියෙන්නේ. සතුන් තුල මේ කියන්නේ ශාක තුල නැති. MCQ වලට අහන්න පුළුවන් ශාකයක් තුල නැති ශාක දේහය තුල නැති එකම පොලිසැකරයිඩ් ආකාරය තමයි ග්ලයිකෝජන්. මොකද ග්ලයිකෝජන් තියෙන සත්ව දේහ තුල තියෙන සත්ව අක්මාවේ. සත්තුන්ගේ අක්මාවේ ඒ වගේම පේශිවල තමයි මෙන්න මේ ග්ලයිකෝජන් කියන එක තියෙන්නේ. ඊට පස්සේ ගත්තහම සත්ව අක්මාවේ හා පේශිවල තමයි ග්ලයිකෝජන් තියෙන්නේ. සතුන්ගේ දේහය තුළ සත්ව දේහය තුළ කාබෝහයිඩ්‍රේට් ගබඩා කරන්නේ ග්ලයිකෝජන් විදියට. ශාක දේහය තුළ කාබෝහයිඩ්‍රේට් ගබඩා කරන්නේ පෘෂ්ඨය විදිහට. එතකොට අපි දැන් දන්නවා පොලිසැකරයිඩ් කියන්නේ මොනවද කියලා. පොලිසැකරයිඩ් හැදෙන්නේ මොනොසැකරයිඩ් අණු රාශියක් බහුඅවයවීකරණය වෙලා මොනොසැකරයිඩවත් ඩයිසැකරයිඩවත් විදිය නෙවෙයි පොලිසැකරයිඩ්. පොලිසැකරයිඩ් වෙනස්. පොලිසැකරයිඩ් ජලයේ දිය වෙන්නේ නැහැ. ඇල් ජලයේ දිය වෙන්නේ නැහැ. ඇල් ජලයේ අද්‍රාව්‍යයි. ඒ වගේම ස්ෆටික රූපී වෙන්නේත් නැහැ. පොලිසැකරයිඩත් අපිට ජල විච්ඡේදනය කළා ආය මොනොසැකරයිඩයක්ම ගන්න පුළුවන්. මොකද මොනොසැකරයිඩ් ගොඩක් එකතු වෙලානේ පොලිසැකරයිඩයක් හැදෙන්නේ. ඊට පස්සේ ගත්තාම මොනොසැකරයිඩ් ආකාර තුනක් තියෙනවා. සෙලියුලෝස් පෘෂ්ඨය ග්ලයිකෝජන් කියලා. සෙලියුලෝස් ගත්තොත් සෙලියුලෝස් තියෙන ශාකවල සෙලියුලෝස් තියෙන ශාක සෛල බිත්තියේ ඊට පස්සේ තව තියෙනවා ශාක තුල පිහිටි තන්තු වල සෙලියුලෝස් තියෙන නිසා තමයි මලබද්ධය වළක්ව ගන්න තන්තු සහිත ආහාර ගන්න කියන්නේ. ඊට පස්සේ ගත්තහම පෘෂ්ඨයක් තියෙන ශාකවල කාබෝහයිඩ්‍රේට් ගබඩා කරන්නේ පෘෂ්ඨය විදියට. ප්‍රභා සංශ්ලේෂණයේදී නිපදවන සංශ්ලේෂණය කරන කාබනික ආහාරයක් තමයි කාබෝහයිඩ්‍රේට් කියන්නේ. මෙන්න මේ කාබෝහයිඩ්‍රේට් ශාක තුල ගබඩා කරන්නේ පෘෂ්ඨය විදිහට. ඊට පස්සේ ගත්තාම ශාක දේහය තුල නැති එකම කාබෝහයිඩ්‍රේටය තමයි ග්ලයිකෝජන් කියන්නේ. ග්ලයිකෝජන් තියෙන්නේ සත්ව දේහය තුල සතුන්ගේ අක්මාවේ පේශිවලයි තමයි ග්ලයිකෝජන් තියෙන්නේ. සත්ව දේහය තුල කාබෝහයිඩ්‍රේටයක් ගබඩා වෙන්නේ ග්ලයිකෝජන් විදිහට. මේ ටික තමයි අපිට පොලිසැකරයිඩ් ගැන කතා කරන්න තියෙන්නේ. හරි. මේ ටික ලියාගමු. ලියා ගන්න පොලිසැකරයිඩ්. පොලිසැකරයිඩ්. එයාට ලියා ගන්න. මොනොසැකරයිඩ් අණු රාශියක් බහුඅවයවීකරණය වීමේ මොනොසැකරයිඩ් අණු රාශියක් බහුඅවයවීකරණය වීමේ පොලිසැකරයිඩ් සෑදේ. පොලිසැකරයිඩ් සෑදේ.
ඊට පස්සේ දෙවෙනි පොයින්ට් එක ලියා ගන්න. පොලිසැකරයිඩ් ජල විච්ඡේදනය වීමෙන් පොලිසැකරයිඩ් ජල විච්ඡේදනය වීමෙන් නැවත මොනොසැකරයිඩ් සෑදේ. නැවත මොනොසැකරයිඩ් සෑදේ. ඊට පස්සේ ලියා ගන්න ඇල් ජලයේ අද්‍රාව්‍යයි ඇල් ජලයේ ආරම්භයයි ස්ෆටික රූපී නොවේ. ඇල් ජලයේ අද්‍රාව්‍ය ස්ෆටික රූපී පොලිසැකරයිඩ් ප්‍රධාන ආකාර 3යි. පොලිසැකරයිඩ් ප්‍රධාන ආකාර 3යි. ආකාර 3 ලියා ගන්න. පොලිසැකරයිඩ් ප්‍රධාන ආකාර 3 ලියා ගන්න. ආකාර 3යි. පල්ලෙහාට ලියා ගන්න. සෙලියුලෝස් පෘෂ්ඨය ග්ලයිකෝජන්. සෙලියුලෝස් පෘෂ්ඨය ග්ලයිකෝජන්. ඊට පස්සේ ආයෙ පොඩි මාතෘකාවක් ඉදිරියට ලියා ගන්න සෙලියුලෝස්. ආයෙ පොඩි මාතෘකාවක් ඉදිරියට ලියා ගන්න සෙලියුලෝස්. ඒකේ යටතේ ලියා ගන්න ශාක සෛල බිත්තියේ හා ශාක සෛල බිත්තියේ හා ශාකවල පිහිටි තන්තුවල පවතී. ශාක සෛල බිත්තියේ හා ශාකවල පිහිටි තන්තුවල පවතී. ශාක සෛල බිත්තියේ හා ශාකවල පිහිටි ශාක තුල පිහිටි තන්තුවල පවතී. ඊට පස්සේ ලියා ගන්න මිනිස් ජීර්ණ පද්ධතිය තුල මිනිස් ජීර්ණ පද්ධතිය තුල මිනිස් ජීර්ණ පද්ධතිය තුල ජීර්ණයට ලක් නොවන බැවින් මිනිස් ජීර්ණ පද්ධතිය තුල ජීර්ණයට ලක් නොවන බැවින් ජීර්ණ පද්ධතිය තුල ජීර්ණයට ලක් නොවන බැවින් පෝෂණීය වටිනාකමක් නැත. පෝෂණීය වටිනාකමක් නැත. නමුත් මලබද්ධය වළක්වා ගැනීමට උපකාර වේ. ඊට පස්සේ මාතෘකාව ලියා ගන්න පෘෂ්ඨය. පස්සේ ලියා ගන්න පෘෂ්ඨය. ඒක යටතේ ලියා ගන්න ධාන්‍ය වර්ග, අල වර්ග, පොස්, දෙල්. ධාන්‍ය වර්ග කමාවක් අල වර්ග පොස් හා දෙල් වල පවතී. පොස් හා දෙල් වල පවතී. ඊට පස්සේ ලියා ගන්න ශාකවල ගබඩා කෙරෙන කාබෝහයිඩ්‍රේට වර්ගය පෘෂ්ඨයයි. ශාකවල ගබඩා කෙරෙන කාබෝහයිඩ්‍රේට වර්ගය පෘෂ්ඨයයි. ශාකවල ගබඩා කෙරෙන කාබෝහයිඩ්‍රේට වර්ගය පෘෂ්ඨයයි.
ඊට පස්සේ මාතෘකාව ලියා ගන්න ග්ලයිකෝජන්. පස් මාතෘකාව ලියා ගන්න ග්ලයිකෝජන්. එතන ලියා ගන්න සත්ව අක්මාවයේ සහ පේශිවල පවතී. සත්ව අක්මාවයේ සහ පේශිවල පවතී. සත්ව අක්මාවයේ සහ පේශිවල පවතී. සතුන්ගේ සිරුර කාබෝහයිඩ්‍රේට් සංචිත කරනුයේ ග්ලයිකෝජන් ලෙසයි. සතුන්ගේ සිරුර තුළ කාබෝහයිඩ්‍රේට් සංචිත කරනුයේ ග්ලයිකෝජන් ලෙසයි. හරි. ඊළඟට ප්‍රශ්නයක් ලියා ගන්න. හරිද ලියාගත්තද ඔක්කොම ටික? ඔව්. ප්‍රශ්නයක් ලියා ගන්න. සෙලියුලෝස් පෘෂ්ඨය හා ග්ලයිකෝජන් සෙලියුලෝස් පෘෂ්ඨය හා ග්ලයිකෝජන් යන පොලිසැකරයිඩ වල තැනුම් ඒකක මොනවාද? යන පොලිසැකරයිඩ වල තැනුම් ඒකක මොනවාද? එම පොලිසැකරයිඩ වල ස්වභාවය එකිනෙකට වෙනස් වන්නේ කෙසේද? එම පොලිසැකරයිඩ වල ස්වභාවය එකිනෙකට වෙනස් වන්නේ කෙසේද? දන්නවද උත්තරේ? උත්තරේ දන්නවද? මොනවලින්ද මේ පෘෂ්ඨීය සෙලියුලෝස් ග්ලයිකෝජන් කියන තුනම හැදලා තියෙන්නේ? තියෙනවා පෘෂ්ඨය. තියෙනවා සෙලියුලෝස්. මේ තුනම හැදලා තියෙන්නේ මොනවලින්ද? එක කියන්නේ වෙන මොනොසැකරයිඩ් වර්ග තුනක් තියෙනවානේ. ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස් කියලා. ඔන්න ඔය මොනොසැකරයිඩ් වර්ග තුනෙන් මෙන්න මේ පොලිසැකරයිඩ් තුන හැදිලා තියෙන්නේ විවිධ වූ මොනොසැකරයිඩ් වලින්ද නැත්නම් එකම මොනොසැකරයිඩ් අණුවකින්ද? එකම මොනොසැකරයිඩ් අණුවකින්ද නැත්නම් නෑ. මේ පෘෂ්ඨීය සෙලියුලෝස් ග්ලයිකෝජන් කියන තුනම මේ තුනම හැදිලා තියෙන්නේ ග්ලූකෝස් වලින්. ග්ලූකෝස් කියන මොනොසැකරයිඩ් එක. මේක තැනුම් මේක කියවෙන්නේ ග්ලූකෝස්. හරිද? හොඳට මතක තියාගන්න මේක. පෘෂ්ඨයේ හැදිලා තියෙන්නේ ග්ලූකෝස් වලින්, සෙල්වල තියෙන්නේ ග්ලූකෝස් වලින්, ග්ලයිකෝජන් හැදින්නේ ග්ලූකෝස් වලින්. හැබැයි මේ ග්ලූකෝස් අණු ගොඩකින් හැදිලා තියෙන්නේ. මේ ග්ලූකෝස් අණු ගොඩ එකම විදියට නෙවෙයි සෙට් වෙලා තියෙන්නේ. මෙන්න මේ පොලිසැකරයිඩ් තුන හැදෙද්දී මේ ග්ලූකෝස් අණු ගොඩ එක විදියට නෙවෙයි සෙට් වෙලා තියෙන්නේ. පෘෂ්ඨයට ග්ලූකෝස් සෙට් වෙලා තියෙන්නේ එක විදියකින්. ග්ලූකෝස් අණු ගොඩක් ඔන්න ඇවිල්ලා පෘෂ්ඨය හැදෙද්දී සෙට් වෙලා තියෙන්නේ එක විදියකට. ඊට පස්සේ ගත්තාම
සෙලියුලෝස් හැදෙදි මේ ග්ලූකෝස් අණු ටික සෙට් වෙලා තියෙන තව විදිහකට. ඊට පස්සේ ගත්තාම ග්ලයිකෝජන් හැදෙද්දි මේ ග්ලූකෝස් අණු ටික සෙට් වෙලා තියෙන තව විදිහකට. ඊට පස්සේ ගොඩකින් හැදෙන්නේ දැන් අපිට ගණන් කරගන්න බැරි තරම් ගොඩකින් තමයි මේක හැදිලා තියෙන්නේ. ඊට පස්සේ දැන් මේ ග්ලූකෝස් අණු සම්බන්ධ වෙලා සෙට් වෙලා තියෙන ප්‍රමාණ අපි නිකවට හිතමු පෘෂ්ඨයට ඕන අණු 100කින්. පෘෂ්ඨය හැදලා තියෙන්නේ ග්ලූකෝස් අණු 100කින්. සෙලියුලෝස් හැදලා තියෙන්නේ ග්ලූකෝස් අණු 1000කින්. ඊට පස්සේ ගත්තාම ග්ලයිකෝජන් හැදලා තියෙන්නේ ග්ලූකෝස් අණු 900කින් වගේ කියලා. අන්න ඒ වගේ. හරි ගණන් නෙවෙයි. මං කියන්නේ මේ ග්ලූකෝස් අණු සම්බන්ධ වෙච්ච විදිහයි සම්බන්ධ වෙච්ච ප්‍රමාණයි වෙනස් නිසා තමයි එකිනෙකට වෙනස් පොලිසැකරයිඩ් ආකාර තුනක් හැදිලා තියෙන්නේ. තේරෙනවද ඒක? ඒ කියන්නේ මේ පොලිසැකරයිඩ් තුනම හැදිලා තියෙන්නේ ග්ලූකෝස් වලින්. එකම මොනොසැකරයිඩ් අණුවකින් තමයි පොලිසැකරයිඩ් තුනම හැදිලා තියෙන්නේ. හැබැයි මේ පොලිසැකරයිඩ් තුන ආකාර තුනක් වෙලා තියෙන්නේ මේ මොනොසැකරයිඩ් වෙච්ච ග්ලූකෝස් සෙට් වෙච්ච විදිය වෙනස්, සෙට් වෙච්ච ප්‍රමාණ වෙනස්. සෙට් වෙච්ච විදිය වෙනස් වෙච්ච නිසා සෙට් වෙච්ච අණු ප්‍රමාණ වෙනස් වෙච්ච නිසා පොලිසැකරයිඩ් ආකාර තුනක් හැදිලා තියෙනවා. හරිද? එතකොට ඕකේ ඔයා උත්තරේ ලියන්න ඕන. තැනුම් මේකක තුනේම ග්ලූකෝස් වෙනස් වෙලා තියෙන්නේ. ග්ලූකෝස් සම්බන්ධ වෙච්ච අණු ප්‍රමාණය වෙනස්, අණු සම්බන්ධ වෙච්ච හැඩය වෙනස්. ලියා ගන්නකො උත්තරේ. තුනේම තැනුම් එකකේ ග්ලූකෝස් කියලා ඉස්සෙල්ලා ලියා ගන්න. තුනේම තැනුම් එකකේ ග්ලූකෝස් ඒක ඉස්සෙල්ලා ලියා ගන්න. ඊට පස්සේ ලියා ගන්න පවතින ග්ලූකෝස් අණු සංඛ්‍යාව සහ පවතින ග්ලූකෝස් අණු සංඛ්‍යාව සහ පවතින ග්ලූකෝස් අණු සංඛ්‍යාව සහ අණු සම්බන්ධ වෙන ආකාරය විවිධ නිසා අණු සම්බන්ධ වෙන ආකාරය විවිධ නිසා ඒවායේ ස්වභාවය එකිනෙකට වෙනස් වේ. පවතින ග්ලූකෝස් අණු සංඛ්‍යාව සහ අණු සම්බන්ධ වන ආකාර විවිධ වීම නිසා ඒවායේ ස්වභාවය එකිනෙකට වෙනස් වේ. හරිද? ලියාගත්තද? ඔව්. හරි. ඊට පස්සේ දැන් අපි කාබෝහයිඩ්‍රේට් ගැන ගොඩක් දේවල් කතා කරලා. කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේක කතා කරලා ඉවරයි. ඒවල ආකාර ගැන කතා කරලා ඉවරයි. ඒවට උදාහරණත් කතා කරලා ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ හයිඩ්‍රේට් වල වැදගත්කම ගැන කතා කරන්න. අපි හැම එකම ගැන එහෙමයි. කාබෝහයිඩ්‍රේට් ගත්තත් ඒව හැදිලා තියෙන විදිහ, ඒවයි ආකාරය, ඒවයි තැනුම් මේක කතා කරනවා. ඊට පස්සේ කතා කරනවා ඒවල වැදගත්කම්. කාබෝහයිඩ්‍රේට් මොකටද අපිට වැදගත් වෙන්නේ? ඊට පස්සේ කතා කරනවා මේ දේවල්. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් ආහාරයක තියෙද්දි ඒව අඳුරගන්නේ කොහොමද කියන එක. ඔය තුන තමයි ඔන්න ඔය ජෛවණු පහෙම අපිට කතා කරන්න තියෙන්නේ. හරි. දැන් අපි ලියාගමු කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම්. ඒව ලොක්කොට ඉතින් පාඩම් කරගන්න තමයි තියෙන්නේ. නැත්නම් විස්තර කරලා කියන්න නැහැ. කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම කියලා මාතෘකාව ලියාගන්න. ලියාගන්න වැදගත්කම ශක්ති ප්‍රභවයක් ලෙස. පළවෙනි එක තමයි කාබෝහයිඩ්‍රේට් ශක්ති ප්‍රභවයක් විදිහට වැදගත් වෙනවා. ශක්ති ප්‍රභවයක් ලෙස. ඊට පස්සේ ලියාගන්න සංචිත ආහාරයක් ලෙස. ශක්ති ප්‍රභවයක් ලෙස. දෙවෙනි එක සංචිත ආහාරයක් ලෙස. ශක්ති ප්‍රභවයක් ලෙස, සංචිත ආහාරයක් ලෙස.
තුන්වෙනි එක ලියා ගන්න ජීවීන්ගේ ව්‍යුහ සංඝටකයක් ලෙස. ජීවීන්ගේ ව්‍යුහ සංඝටකයක් ලෙස. හතරවෙනි එක ලියා ගන්න නියුක්ලියික් අම්ලවල සංඝටකයක් ලෙස. නියුක්ලියික් අම්ලවල සංඝටකයක් ලෙස. හරිද? හරිද? හරි. ඊට පස්සේ මාතෘකාව ලියා ගන්න කාබෝහයිඩ්‍රේට් හඳුනා ගැනීමේ පරීක්ෂණ. කාබෝහයිඩ්‍රේට් හඳුනා ගැනීමේ පරීක්ෂණ. හරි. කාබෝහයිඩ්‍රේට් හඳුනා ගැනීමේ පරීක්ෂණ තුනක් අපිට කතා කරන්න තියෙනවා ඔක්කොම. ඔක්කොම පරීක්ෂණ තියෙනවා තුනක් කතා කරන්න. ඒකෙන් පළවෙනිම එක තමයි පෘෂ්ඨය හඳුනා ගැනීමේ පරීක්ෂාව. පළවෙනියටම අපි කතා කරන්නේ පෘෂ්ඨය හඳුනා ගැනීමේ පරීක්ෂාව. මොකක්ද පෘෂ්ඨය හඳුනා ගැනීමේ පරීක්ෂාවේදී කරන්නේ? අපි ගන්නවා බත් ටික. ඒ කියන්නේ හාල් නෙවෙයි හොඳට තඹගත්තු බත් ටික. මේ බත් ටික අරගෙන අපි බත් උඩට දැම්මත් මේක එනවා. බත් ටික අරගෙන ටිකක් ඒක අර අපි කියන්නේ තලා ගන්නවා කියලා. වර්ණ සහ මෝල භාවිතා කරලා අපිට මේක තලා ගන්න පුළුවන්. ඒකට ඉක්මනට අපිට වර්ණ විපර්යාස ලැබෙනවනේ. අපිට නිරීක්ෂණ ලැබෙනවනේ. බත් ටිකක් අරගෙන ඒක දානවා පෙට්‍රි දීසියකට. ඒක දානවා බත් ටික දානවා පෙට්‍රි දීසියකට. සම්බගත්තු බත් ටිකක් අරගෙන ඒක දානවා පෙට්‍රි දීසියක් උඩට. මෙන්න මේ බත් ටිකට අපි දානවා අයඩින්. පළවෙනියටම අපි දාන්නේ මොනවද? අයඩින්. පෘෂ්ඨය හඳුනා ගැනීමේ පරීක්ෂණයේදී අපි භාවිතා කරන ප්‍රතිකාරකය අයඩින්. බත් ටිකක් අරගෙන ඒක පෙට්‍රි දීසියක් හරි වීදුරු තලයක් වීදුරු මේව එකක් ප්ලේට් එකක් හරි උඩ තියලා අපි ඒකට දානවා අයඩින් ද්‍රාවණයෙන් බිඳු කිහිපයක් වක් කරනවා. එතකොට මොකක්ද වෙන්නේ? මේ බත් එකේ බත් අයඩින් ගත්තහම අයඩින් වල වර්ණය කහ පාටයි. සාමාන්‍යයෙන් මඩ කහ පාටක් කියන්නේ තැඹිලි පාටට හුරු වගේ කහ පාටක් තමයි අයඩින් කියන්නේ. මේ අයඩින් මෙන්න මේ බත් ටික උඩට බිඳු කිහිපයක් දැම්මහම මේ බත් එක උඩට කහපාට අයඩින් බිඳු කිහිපයක් දැම්මහම මේ දාපු කියන්නේ බත් එකේ මේ අයඩින් බිඳු කිහිපය දාපු ස්ථානයේ අපිට එනවා නිකන් තද නිල් පාටක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තහම දම් පාටට පොතේ තියෙන නම් දම් පාටට හුරු නිල් පාටක් කියලා. ගොඩාක් තදම නිල් පාටක් තමයි එන්නේ සාමාන්‍යයෙන්. තද දම් පැහැයට හුරු නිල් පැහැයක් එනවා. එතකොට අපි කියනවා මෙන්න මේ ආහාරයේ පෘෂ්ඨය අඩංගු වෙනවා කියලා. කහ පැහැයට හුරු අයඩින් ද්‍රාවණයෙන් බිඳු කිහිපයක් යම් ආහාරයකට දැම්මොත් එතන වෙන වර්ණ විපර්යාසය තද දම් පැහැයට හුරු නිල් පැහැයක් නම් අපි කියනවා ඒ ආහාරයේ පෘෂ්ඨය අඩංගු වෙනවා කියලා. පෘෂ්ඨ පරීක්ෂාවටම තමයි අපි කියන්නේ අයඩින් පරීක්ෂාව කියලා. එතකොට මොකක්ද වෙන්නේ? හරි. ඊට පස්සේ අපි දැන් කතා කරේ පෘෂ්ඨය සඳහා වෙච්ච අයඩින් පරීක්ෂාව. ඊට පස්සේ අපි කතා කරමු මොනොසැකරයිඩ් හා ඩයිසැකරයිඩ් වලට තියෙන මොනොසැකරයිඩ් හා ඩයිසැකරයිඩ් හඳුනා ගන්න තියෙන පරීක්ෂාව. මේකෙදී අපි කරන්නේ මොනොසැකරයිඩ් හා ඩයිසැකරයිඩ් හඳුනා ගැනීමේ පරීක්ෂාව කරන්නේ අපි ඔය
කන්නේ ග්ලූකෝස් කියලා එකක් තියෙනවා ස්පෝර්ට්ස් කරද්දී එහෙම අපි ගන්නෙ ග්ලූකෝස් අරගෙන දා ගන්නවා පරීක්ෂණ නලයකට ග්ලූකෝස් ටිකක්. තියෙනවා පරීක්ෂණ නලයට ග්ලූකෝස් ටිකක් දාලා වතුර ටිකක් දාලා මේ ග්ලූකෝස් ටික ජල විච්ඡේදනය කරගන්නවා. ජලය ටිකක් දැම්මම ග්ලූකෝස් ටික දිය වෙනවනේ. ග්ලූකෝස් ද්‍රාවණයක් හදාගන්නවා. ඊට පස්සේ මේ ග්ලූකෝස් ද්‍රාවණේ අරගෙන අපි මේ ග්ලූකෝස් ද්‍රාවණයට දානවා විද්‍යාගාරයේ තියෙනවා බෙනඩික් ද්‍රාවණය කියලා එකක්. මේ ග්ලූකෝස් වලට අපි දානවා බෙනඩික් ද්‍රාවණයෙන් බිඳු කිහිපයක්. ග්ලූකෝස් ද්‍රාවණය හදාගෙන පරීක්ෂණ නලයක් අරගෙන ග්ලූකෝස් ද්‍රාවණය හදාගෙන මෙන්න මේ බෙනඩික් ද්‍රාවණයේ බිඳු කිහිපයක් අන්න අර ග්ලූකෝස් එකට දානවා. එතකොට මෙහෙම දාලා අපි මොකක්ද කරන්නේ? අපි ඊට පස්සේ හදා ගන්නවා ජල තාපකයක්. ජල තාපකයක් කියන්නේ මොකක්ද? බීකරයක් අරගෙන ඒකට වතුර පුරවනවා. ඊට පස්සේ තෙපාවක් අරගෙන බන්සන් දැල්ල ආධාරයෙන් මෙන්න මේ ජල බීකරය රත් කරනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම අපි ග්ලූකෝස් ද්‍රාවණයට බෙනඩික් දාලා හදාගත්තු පරීක්ෂණ නලය මෙන්න මේකේ තියෙනවා. මෙන්න මේකට තමයි ජල තාපකයක් කියන්නේ. මෙන්න මේ ජල තාපකයක් ආධාරයෙන් මෙන්න මේ බෙනඩික් ද්‍රාවණයේ බිඳු කිහිපයක් දාලා හදාගත්තු ග්ලූකෝස් ද්‍රාවණයේ ජල තාපකයක් ආධාරයෙන් ක්‍රමයෙන් අපි රත් කරගන්නවා. ඊට පස්සේ මේක රත් වෙද්දී මෙන්න මේ ග්ලූකෝස් ද්‍රාවණයට දැන් අපි බෙනඩික් දාලානේ තියෙන්නේ. එතකොට මෙන්න මේකේ වර්ණ විපර්යාසයක් ඇති වෙනවා. ඉස්සෙල්ලම මොකක්ද වෙන්නේ? ඉස්සෙල්ලම සාමාන්‍යයෙන් ග්ලූකෝස් දාලා බෙනඩික් දාලා හැදුවහම අපිට පේන්නේ නිල් පාටට වගේ. මේ නිල් පාට ක්‍රමයෙන් ඉස්සෙල්ලම නිල් පාට වෙනවා. ඊට පස්සේ මේ නිල් පාට තව ටිකක් රත් කරද්දී කොළ පාට වෙනවා. මේ කොළ පාට ඊට පස්සේ තව ටිකක් රත් කරද්දී කොළ කහ පාටක් වෙනවා. තනිකර කහ පාටක් වෙන්නේ නැහැ. කොළ කහ පාටක් වෙනවා. ටිකක් වෙලා රත් කරද්දී කොළ කහ පාටක් වෙනවා. ඊට පස්සේ තව ටිකක් රත් කරගෙන යද්දී වෙනවා තැඹිලි පාට. තව ටිකක් කොළ කහ වෙනවා. කොළ කහ ඊට පස්සේ තැඹිලි වෙනවා. තැඹිලි එක අන්තිමේදී අවසානයේදී රත් කරගෙන ගියහම අන්තිමේදී ගඩොල් රතු අවක්ෂේපයක් මෙන්න මේ බීකරයේ පතුලේ තැන්පත් වෙනවා. එතකොට මෙන්න මේ වගේ ග්ලූකෝස් ද්‍රාවණයක් අරන් එකට බෙනඩික් ද්‍රාවණය දාලා ජල තාපකයක් ආධාරයෙන් රත් කරාම වර්ණ විපර්යාසයක් ලබා දීලා අවසානයේදී ගඩොල් රතු අවක්ෂේපයක් ලැබෙනවා නම් කියනවා අපි ඒකේ මොනොසැකරයිඩ් හා ඩයිසැකරයිඩ් කියන්නේ මොනොසැකරයිඩ් තියේ කියලා. මොනොසැකරයිඩ් කියන්නේ ග්ලූකෝස් කියන්නේ. ග්ලූකෝස් කියන්නේ මොනොසැකරයිඩයක් නිසා බෙනඩික් ද්‍රාවණය දාලා මේ ජල තාපකයක් ආධාරයෙන් රත් කරගෙන යද්දී වර්ණ විපර්යාසයක් දී අවසානයේදී ගඩොල් රතු අවක්ෂේපයක් ඉතුරු වෙනවා නම් අපි කියනවා ඒ ආහාරයේ මොනොසැකරයිඩ් අඩංගු වෙනවා කියලා. ඊට පස්සේ ඩයිසැකරයිඩ් අපි ඒකත් කතා කරලම ලියමු. ඊට පස්සේ අපිට තියෙන ඩයිසැකරයිඩ් අඳුරා ගැනීමේ පරීක්ෂණ. දැන් ග්ලූකෝස් කියන්නේ මොනොසැකරයිඩ්නේ. ඩයිසැකරයිඩ් අඳුනා ගැනීමේ පරීක්ෂණය ඩයිසැකරයිඩයක් විදිහට අපිට ගන්න වෙන්නේ සුක්‍රෝස් මොනවා හරි දාපියක්නේ. ඒ කියන්නේ දැන් මුංගට යුෂ ගන්න මුං පරෝහණය වෙන මුං බීජ ටිකක් මේ මොනොසැකර් කියන්නේ ඩයිසැකරයිඩයක් විදිහට ගන්න පුළුවන්. එක්ක පරෝහණය වෙන මුං බීජ ටිකක් අපිට ශාකයක ප්ලෝයම් යුෂයක් ගන්න බෑනේ. එහෙම නැත්නම් අපිට ඩයිසැකරයිඩ් විදිහට ලේසියෙම ගන්න පුළුවන් සීනි. සුදු සීනි හරි රතු සීනි හරි. ඒක නිසා අපි ලේසි ගන්න පුළුවන් විතර අඳුනා ගැනීම පරීක්ෂණයේදී ගන්න සීනි. සුදු සීනි ගත්තාම වතුර ටිකක් අතර මේ සුදු පාට කියන්නේ කිරි පාට කියන්නේ පැහැයක් දැබෙන්නේ නැහැ. දැන් දුඹුරු සීනි වතුරේ කවලම් කරොත් අපිට පොඩක් කහ පාටට වගේ පේන්නේ. හැබැයි සුදු සීනි ගත්තාම අපිට කිසිම පැහැයක් පේන්නේ නැහැ. අපිට නිකම් වතුර විදියටම තමයි පේන්නේ. ඒක නිසා අපි පරීක්ෂණ නලයක් අරගෙන ඒකට ගන්නව සීනි ද්‍රාවණය. කලින් ගත්තේ ග්ලූකෝස් මොනොසැකරයිඩ් අඳුර ගන්න ගත්තේ ග්ලූකෝස්. මේකට ගන්නව සීනි ද්‍රාවණය. අපි දැන් අඳුරගන්නේ ඩයිසැකරයිඩ්නේ. ඩයිසැකරයිඩ් නිසා අපි ගන්නවා සීනි ද්‍රාවණය. මේ සීනි ද්‍රාවණය අරගෙන අපි ඉස්සෙල්ලා අර කලින් අපි බැලුවේ මොනොසැකරයිඩ්ද හඳුරගන්න පරීක්ෂණේ. ඒ වගේම බෙනඩික් ටිකක් දානවා. පළවෙනියට බෙනඩික් ද්‍රාවණයෙන් බිඳු කිහිපයක් දාලා ආයෙත් අර විදියට ජල තාපකයක් හදලා මේ බීකරේ දාලා
සීනි ද්‍රාවණය දැම්මා. බෙනඩික් ද්‍රාවණයෙන් බිඳු කිහිපයක් දැම්මා. ඔන්න පරීක්ෂණ නලය හදාගත්තා. ඒකට තිබ්බ ජල තාපකයකට බන්සන් 1000ක් ආධාරයෙන් රත් කරගෙන යනවා. දැන් අර කලින් වගේ දැන් ග්ලූකෝස් දාලා රත් කරද්දි ඔන්න එකපාරටම අපිට වර්ණ විපර්යාසයක් පෙන්වන්න ගත්තා. දැන් ඩයිසැකරයිඩ්. එහෙම නැත්නම් අපි කියන්නේ සීනි. සීනි ටික දාලා රත් කරගෙන යනවා බලන් ඉනවා. තාම නැහැ. වර්ණ විපර්යාසයක් නැහැ. අපි රත් කරනවා වර්ණ විපර්යාසයක් නැහැ. රත් කරගෙන යනවා ඔහේ. අපිත් ඉතින් දැන් පැයක් විතර බලාගෙන ඉනවා රත් කරනවා. මේකේ ඔක්කොම වතුර ටික වාෂ්ප වෙලා ආවි. මොකෝ රත් කරගෙන යද්දි උපරිම ඒ කියන්නේ තාපාංකයක් තියෙනවනේ ඕනම දෙයකට. ඒක රත් කරගෙන යද්දි මේකේ තියෙන මේ සීනි ද්‍රාවණය නම් වාෂ්ප වෙලා ආවි. මේ බීකරයේ තියෙන වතුර ටිකත් රත් වෙලා ආවි. අන්තිමට ඉතින් බ්ලාස්ට් එකක් තමයි වෙන්නේ මෙහෙම රත් කර ඉඳියොත්. මේ විදිහට අපි සීනි ද්‍රාවණයක් අරගෙන බෙනඩික් දාලා රත් කරාට කිසිම වර්ණ විපර්යාසයක් අපිට පෙන්වන්නේ නැහැ. අපි මොකක්ද කරන්නේ? සීනි ද්‍රාවණයේ අරගෙන ඉස්සෙල්ලම දානවා බෙනඩික්. ඒ කියන්නේ බෙනඩික් ද්‍රාවණය අරගෙන බෙනඩික් ද්‍රාවණයෙන් බිඳු කිහිපයක් දානවා. ඊට පස්සේ ඒක අපි මේ විදිහටම ජල තාපකයක තියලා රත් කරනවා. ඊට පස්සේ අපිට වර්ණ විපර්යාසයක් දෙන්නේ නැති නිසා අපි මොකක්ද කරන්නේ? ලැබ් එකේ තියෙනවා තනුක සල්ෆියුරික් කියලා එකක්. තනුක සල්ෆියුරික්. අන්නේ තනුක සල්ෆියුරික් එක අරගෙන මෙන්න මේ තනුක සල්ෆියුරික් කියලා එකක් ලැබ් එකේ තියෙනවා. මෙන්න මේ ඉස්සෙල්ලම විදියට තමයි ග්ලූකෝස් අඳුරගත්ත විදියටම තමයි ග්ලූකෝස් අඳුර ගන්නවා වගේ ග්ලූකෝස් වෙනුවට අපි දානවා සීනි ද්‍රාවණය දාලා බෙනඩික් දාලා ජල තාපකයේ තියලා රත් කරනවා. හැබැයි මෙහෙම රත් කරද්දි වර්ණ විපර්යාසයක් වෙන්නේ නැති නිසා ඕන ටිකක් දැන් ටිකක් තේරෙන කෙනෙක් ඉඳලා කියනවා ලැබ් එකේ ඉන්නවනේ පඬිත කට්ටිය. එයින් එක්කෙනෙක් ඉඳලා කියනවා නෑ ඔහොම හරියන්නේ නෑ. අපි ඒකට දාමු මොනවද? තනුක සල්ෆියුරික් ටිකක්. ඕක රත් වුණාට වර්ණ විපර්යාසයක් වෙන්නේ නෑ. අපි දාමු තනක සල්ෆියුරික් කියලා දාලා අපි රත් කරනවා. ඔන්න තනුක සල්ෆියුරික් බිඳු කිහිපයක් දාලා රත් කරද්දී අපිට කලින් වගේම අර මොනොසැකරයිඩ් අඳුර ගන්න ග්ලූකෝස් දාලා මේ ග්ලූකෝස් එකට බෙනඩික් දාලා රත් කරද්දී ආය වර්ණ විපර්යාසෙ. අන්න ඒ වගේම තමයි ඉස්සෙල්ලම එනවා කොළ පාට. ඉස්සෙල්ලම එනවා නිල් පාට කොළ වෙනවා. කොළ කහ වෙනවා. ඊට පස්සේ තැඹිලි වෙනවා. අවසානයේදී ගඩොල් රතු ආක්ෂේපයක් ඉතුරු වෙනවා. තේරුණාද ඒක? ඔව්. ඔයාලට ඒකට කියන්නේ තනුක සල්ෆියුරික් දාන්න හේතුවයි කියන එක දීලා නැහැ. ඉතින් ඒක ඕනේ නැහැ නේද එතකොට. ඒක නිසා ඊට පස්සේ දැන් ඔයාලට තියෙන මොනොසැකරයිඩ් හඳුනා ගැනීමේ පරීක්ෂණය, ඩයිසැකරයිඩ් හඳුනා ගැනීමේ පරීක්ෂණය ලියන්න. තනියෙන් ලියන්න පුළුවන්ද දැන් ඒක? පුළුවන්. මට කියන්න මොනොසැකරයිඩ් හඳුනා ගන්න කියලා. පරීක්ෂණ කියන්නේ නලයක් අරගෙන ඒකට ග්ලූකෝස් දාලා ඒකට බෙනඩික් ද්‍රාවණයෙන් ස්වල්පයක් ගන්නවා. ඒකේ පාර ඒක රත් කර ගන්න ඕන. ඊට පස්සේ ඒකෙන් වර්ණ විපර්යාසයක් ලැබෙනවා. මේ මං අහන්නේ දැන් මේ බන්සන් 1000කට අල්ලලා රත් කරන්නේ. ඈ කෙලිම බන්සන් 1000කට අල්ලලාද රත් කරේ? මොකක තියලාද රත් කරන්නේ? ජල තාපකයක තියලා රත් කරන්න ඕන. අනිවාර්යෙන් මේ කතාව ලියන්න. අපි සාමාන්‍යයෙන් ඕනෑම පරීක්ෂණලයක් කෙලිම බන්සන් දැල්ලට අල්ලලා රත් කරන්නේ නැහැ. එතකොට අර ඒකේ එන අධික තාපය නිසා පරීක්ෂණ නල ඊට පස්සේ කැකෑරුම් නල වගේව පුපුරනවනේ. ඒක නිසා තමයි අපි මේ විදිහට ජල තාපකයක් ආධාරයෙන් රත් කරගන්නේ. ඒ කියන්නේ ආරක්ෂාවට තමයි එහෙම කරන්නේ. ඒක නිසා අනිවාර්යෙන් ඔය පරීක්ෂණ දෙකේම ලියන්නේ ජල තාපකයක ඉතලා තමයි රත් කරන්න කියන එක. හරි? ඕකේ වීඩියෝස් දෙකක් ඇති. ඒ දෙක ප්ලේ කරන්න පුළුවන් පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න නංගි. මම ඕකේ වීඩියෝස් දෙකක් ටිකක් ඇති ප්ලේ කරලා මම වට පෙන්නන්න. ඉස්සෙල්ලම ප්ලේ කරන්න මේ ක්‍රිෂ්ටීය පරීක්ෂාව.
ආ අයිඩින් දාන්න. පොඩ්ඩක් ඉන්න නංගි. මම ඒක ප්ලේ කරන්න. ඔයා එතකන් ලියන්නකෝ. ඒක ප්ලේ වෙයි දැන්. ඔයා එතකන් ලියන්නකෝ. ඒක දාවි දැන්. සවුන්ඩ් එක නැතුනට කමක් නැහැ. ප්ලේ කරන්න වීඩියෝ දෙක. ඔයා එතකන් ලියාගන්න සිටිනි. වීඩියෝ එක පේන්නේ නැහැ තාම. තාම පේන්නේ නැහැ.
මම හිතන්නේ සිග්නල් මොකක් හරි අවුලක් වෙනවා. පොඩ්ඩක් ඉන්නකෝ. පොඩ්ඩක් ඉන්න මම එක පෙන්නන්නම්. ප්‍රධාන වශයෙන් හරිද නංගි ඔයා ලියාගත්තද? පොඩ්ඩක් ඉන්නේ වීඩියෝ එක තියෙනවා මම ප්ලේ කරන්න. නැත්තම් මම ඔයාලට දාන්නම්කෝ ලින්ක් එක හරි. ලියාගත්තද? ඔව්. තුනම ලිව්වද? ඔව්. නා. බලන්න වීඩියෝ එක ප්ලේ කරන්න.
හරි කමක් නැහැ. අපි මේ මම ඔයාලට වීඩියෝ එකේ link එක දාන්නම්. හා නැත්නම් අපරාධික වෙලා යනවා. අපි ප්‍රෝටීන ටිකත් ඉවර කරමුනේ. චුට්ටයිනේ තියෙන ප්‍රෝටීන වල. හරි. අපි ප්‍රෝටීන ටිකත් කතා කරමු පොඩ්ඩයි තියෙන්නේ. හරි. මාතෘකාව ලියාගන්න ප්‍රෝටීන. හරිද? ප්‍රෝටීන. මට කියන්නකෝ කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකකයේ වෙච්ච මූලද්‍රව්‍ය මොනවද? කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකක වෙච්ච මූලද්‍රව්‍ය. ප්‍රෝටීන් ලිපිඩ් නෑ ඒක නෙමෙයි. කාබෝහයිඩ්‍රේට් ගැන අපි කතා කරලා ඉවරයිනේ. කාබෝහයිඩ්‍රේට් කතා කරද්දී අපි මුලින්ම කතා කරා කාබෝහයිඩ්‍රේට් තැනිලා තියෙන්නේ මෙන්න මේ මූලද්‍රව්‍ය තුනේ. ඔව් මෙන්න මේ මූලද්‍රව්‍ය තුනේ. ඒවල අනුපාතත් අපි කතා කරා 2ට 1යි. ඒක තමයි විශේෂත්වය. කාබන් හයිඩ්‍රේෂන් ඔක්සිජන් කාබෝහයිඩ්‍රේට් ගත්තාම කාබෝහයිඩ්‍රේට් හැදලා තින්නේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් වලින්. ඒ වගේම තමයි ප්‍රෝටීන ගත්තාම ප්‍රෝටීනත් හැදලා තියෙන්නේ මූලද්‍රව්‍ය වලින්. ප්‍රෝටීන ගත්තාම ප්‍රෝටීන වල තියෙනවා කාබන්. ඊට අමතරව තියෙනවා හයිඩ්‍රජන්. ඊට අමතරව තියෙනවා ඔක්සිජන්. කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් තියෙනවා. මේ තුනට අමතරව නයිට්‍රජන් තියෙනවා. මේ තුනට අමතරව නයිට්‍රජන් තියෙනවා. මීට අමතරව සමහර වෙලාවට සල්ෆත් තියෙනවා. ප්‍රෝටීන හැදලා තියෙන එතකොට කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් හා ඇතැම් වෙලාවට සල්ෆර් වලින්. හරිද? ප්‍රෝටීන වල තැනුම් මේකක වෙන්නේ එතකොට කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් හා සමහර වෙලාවට සල්ෆර් වලින්. ඊට පස්සේ ගත්තහම මිනිස් සිරුර ගත්තොත් මිනිස් සිරුරේ සංයුතිය අණුව 17ක් විතර. මිනිස් සිරුරේ සංයුතිය ගත්තහම ඒ සංයුතියෙන් 17ක් විතර හැදලා තියෙන්නේ ප්‍රෝටීනමය ද්‍රව්‍ය වලින්. මිනිස් සිරුරේ සංයුතියෙන් 17ක්ම හැදලා තියෙන්නේ ප්‍රෝටීනමය ද්‍රව්‍ය වලින්. මේ ප්‍රෝටීන ගත්තහම මේ ප්‍රෝටීන හැදෙන්නේ දැන් ප්‍රෝටීන වල අඩංගු මූලද්‍රව්‍ය තමයි කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් සල්ෆර් කියන්නේ. හැබැයි මේ ප්‍රෝටීන ගත්තාම දැන් අර අපි ගන්නවනේ කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකකය මොකක්ද? කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකකය මොකක්ද? ආ මතක නැද්ද? කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකකය කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකකය කාබෝහයිඩ්‍රේට් හැදෙන්නේ මොන වලින්ද? කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් මූලද්‍රව්‍ය සංයුතිය. කාබෝහයිඩ්‍රේට් වල මූලද්‍රව්‍ය සංයුතිය කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන්. හැබැයි කාබෝහයිඩ්‍රේට් හැදලා තියෙන්නේ මොකද්ද? කාබෝහයිඩ්‍රේටයේ තැනුම් මේකකය ටික් මේක කියලා මම කිව්වා. දැන් අපි මෙච්චර කතා කරේ මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් කිය මොනවද කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකකය? මොනොසැකරයිඩ්. අපි කියවනේ කාබෝහයිඩ්‍රේටයේ තැනුම් මේකකය මොනොසැකරයිඩ්. ඒක තමයි සරලම ආකාරයේ කාබෝහයිඩ්‍රේට් වල. එහෙනම් කාබෝහයිඩ්‍රේට් හැදලා තියෙන්නේ තැනුම් මේකකයේ වෙච්ච මොනොසැකරයිඩ් වලින්. ඒ වගේ තමයි ප්‍රෝටීන වල මූලද්‍රව්‍ය සංයුතිය තමයි
කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ඇතැම් විට සල්ෆර්. 17ම තියෙන දේහයේ ජීවි සංයුතිය ගත්තොත් 17ම හැදලා තියෙන ප්‍රෝටීනමය ද්‍රව්‍ය වලින්. ඒ වගේම තමයි ප්‍රෝටීන වල තැනුම් ඒකකය වෙන්නේ ඇමයිනෝ අම්ල. මෙන්න මේ ඇමයිනෝ අම්ල කියන ඒ වලින් තමයි ප්‍රෝටීන හැදලා තියෙන්නේ. හරිද? කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකය මොනොසැකරයිඩ්. ප්‍රෝටීන වල තැනුම් ඒකකය මොකක්ද? ඇමයිනෝ අම්ල. හරි. ඊට පස්සේ ගත්තාම මෙන්න මේ ඇමයිනෝ අම්ල කියන ඒවා බහු අවයවීකරණය වෙලා එකට එක බහු අවයවීකරණය වෙලා තමයි එක ප්‍රෝටීනයක් හැදෙන්නේ. ප්‍රෝටීනයක් හැදෙන්නේ මේ ඇමයිනෝ අම්ල රාශියක් බහු අවයවීකරණය වෙලා. ඊට පස්සේ ගත්තාම මොනවද ප්‍රෝටීන තියෙන ආහාර කියලා අපි ඉගෙන ගන්නනේ. ප්‍රෝටීන තියෙන ආහාර තියෙනවා. ප්‍රෝටීන තියෙන ආහාර මොනවද සාමාන්‍යයෙන් අපි දන්නේ? මස් වල තියෙනවානේ. මස් වල ප්‍රෝටීන තියෙනවා. ඊට පස්සේ මාළු, බිත්තර, මස් මාළු, බිත්තර. ඊට පස්සේ බිත්තර වල ගත්තාම බිත්තර සුදු මදේ තමයි ප්‍රෝටීන තියෙන්නේ. ඊට පස්සේ ගත්තාම ඔය එක එක මාංශ භෝගවලනේ. මාංශ භෝගවල ප්‍රෝටීන තියෙනවා. අපිට ප්‍රෝටීන ගැන ඉගෙන ගන්න තියෙන ওই ටික තමයි මූලද්‍රව්‍ය සංයුතිය මොනවද? මූලද්‍රව්‍ය සංයුතිය වෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, සල්ෆර්. 17ක් මේ ජීවි දේහ ගත්තොත් ජීවි දේහයේ සංයුතිය 17%ක්ම තියෙන ප්‍රෝටීනමය ද්‍රව්‍ය. ඊට පස්සේ ගත්තාම ප්‍රෝටීන වල තැනුම් ඒකකය වෙන්නේ ඇමයිනෝ අම්ලය. අපි මේකෙදි වැඩි හොඳයි අමතර දැනුමට කියලා තියෙන්නේ ඇමයිනෝ අම්ල ගැන ඉගෙන ගන්න. හැබැයි අපි ඇමයිනෝ අම්ලය ගැන ඉගෙන ගමු. ඒකෙන් ඔයාලට ප්‍රෝටීන වල ඔක්කොම දේවල් හිතා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගත්තොත් ඇමයිනෝ අම්ලයක් ගත්තොත් ඇමයිනෝ අම්ලයක් හැදෙන්නේ මෙන්න මෙහිම මැදට කාබන් පරමාණුවකට මේ පැත්තෙන් සමාන්තර වෙනවා කාබොක්සිල් කාණ්ඩයක්. කාබන් පරමාණුවකට එක පැත්තකින් සම්බන්ධ වෙනවා කාබොක්සිල් කාණ්ඩයක්. අනිත් පැත්තෙන් සම්බන්ධ වෙනවා ඇමීන් කාණ්ඩයක්. එක පැත්තකින් කාබොක්සිල් කාණ්ඩයක් සම්බන්ධ වෙනවා. එක පැත්තකින් ඇමීන් කාණ්ඩයක් සම්බන්ධ වෙනවා. තව පැත්තකින් සම්බන්ධ වෙනවා හයිඩ්‍රජන් පරමාණුවක්. තව පැත්තකින් සම්බන්ධ වෙනවා විචල්්‍ය ඒකකයක්. ඒ කියන්නේ වෙනස් වෙනවා. මේ R කියන්නේ අංශදාමය. මෙන්න මේ අංශදාමය R වෙනස් වෙනවා. R කියන විචල්්‍ය ඒකකය. අපි නිකන් අර XYZ වගේ තමයි මේ R කියන එක ගන්න. අර නොදන්න පදයක් වගේ ගණන් වලදී ගන්න. ඒ විදිහට තමයි R ගන්නෙ. මේ R වෙනස් වෙනවා. මෙන්න මේකට තමයි අපි ඇමයිනෝ අම්ලයක් කියන්නේ. ගොඩක් බහු අවයවීකරණය වෙලා තමයි ප්‍රෝටීනයක් හැදෙන්නේ. වීඩියෝ එක දැන් ප්ලේ කරන්න ඕනේ නැහැ. අපි අන්තිමට වීඩියෝ එක ප්ලේ කරමු. ඒක හදාගෙන ඉන්න මේ ටිකත් කියලා දුන්නට පස්සේ. හරි. ඔයා මේක දැක්කේ නැන්දි මේ ටික කියද්දි අර මේ ස්ක්‍රීන් එකේ මේ ස්ක්‍රීන් එක ෂෙයා වුණාද? තිත්මි ඔව්. ස්ක්‍රීන් එක ෂෙයා වුණාද? එහෙමයි කියලා දෙන්න. ඉන්න. හරි. මේ තියෙන්නේ ඇමයිනෝ අම්ලය. ඇමයිනෝ අම්ලයක් හැදෙන්නේ එක පැත්තකින් මැද තියෙන මධ්‍ය කාබන් පරමාණුවකට. මැද තියෙන කාබන් පරමාණුවට අපි කියනවා මධ්‍ය කාබන් පරමාණුව කියලා. මැද තියෙන කාබන් පරමාණුවකට එක පැත්තකින් සම්බන්ධ වෙනවා කාබොක්සිල් කාණ්ඩයක්. එක පැත්තකින් සම්බන්ධ වෙනවා
කාබොක්සිල් කාණ්ඩයක්. අනිත් පැත්තෙන් සම්බන්ධ වෙනවා ඇමයිනෝ කාණ්ඩයක්. එක පැත්තකින් සම්බන්ධ වෙනවා කාබොක්සිල් කාණ්ඩයක්. අනිත් පැත්තෙන් සම්බන්ධ වෙනවා ඇමයිනෝ කාණ්ඩයක්. ඊට පස්සේ සම්බන්ධ වෙනවා හයිඩ්‍රජන් පරමාණුවක්. හයිඩ්‍රජන් පරමාණුවක් සම්බන්ධ වෙනවා. ඊට පස්සේ පහලින් තමයි සාමාන්‍යයෙන් R නම් සම්බන්ධ වෙන්නේ. මේ කාබොක්සිල් කාණ්ඩයයි ඇමයිනෝ අම්ලයයි නම් පැත්ත ඒක ප්‍රශ්නයක් නෑ. මේක අංශදාමය. එහෙම නැත්නම් විචල්්‍යයේ එන ඒක R කියලා කියනවා. අංශදාමය. හරි. මෙන්න මේකට තමයි අපි කියන්නේ ඇමයිනෝ අම්ලයක් කියලා. මෙන්න මේ වගේ කියන්නේ කාබන් පරමාණුවට කාබොක්සිල් කාණ්ඩයක්, ඇමයිනෝ කාණ්ඩයක්, හයිඩ්‍රජන් පරමාණුවක්, විචල්්‍ය ඒකකයක් වෙච්ච R. එහෙම නැත්නම් අංශදාමය සම්බන්ධව හැදිච්ච මේ වගේ කොට එකතු වෙලා තමයි ප්‍රෝටීනයක් හැදෙන්නේ. දැන් බලන්නකො මේ ප්‍රෝටීනය ගත්තහම අපිට මේ මෙන්න ඇමයිනෝ ආම්ලය දිහා බලලා අපිට කියන්න පුළුවන් ප්‍රෝටීනයේ මූලද්‍රව්‍ය සංයුතිය. මේක බැලුවහම අනිවාර්යයෙන්ම තියෙන කාබන්. එහෙනම් ප්‍රෝටීන වලත් කාබන් තියෙනවා. ඔක්සිජන් තියෙනවා. ප්‍රෝටීන වලත් එහෙනම් ඔක්සිජන් තියෙනවා. හයිඩ්‍රජන් පරමාණුවක් තියෙනවා. ප්‍රෝටීන වලත් හයිඩ්‍රජන් පරමාණුවක් තියෙනවා. නයිට්‍රජන් පරමාණුවක් තියෙනවා. එහෙනම් ප්‍රෝටීන වලත් නයිට්‍රජන් තියෙනවා. ඊට පස්සේ ගත්තහම අර සමහර වෙලාවට අපි කියවනේ සල්ෆර් තියෙනවා කියලානේ. ප්‍රෝටීන වල අපි කියවනේ සමහර වෙලාවට සල්ෆර් තියෙනවා කියලා. කොහොමද ප්‍රෝටීන වල සමහර වෙලාවට සල්ෆර් තියෙන්නේ? හිතා ගන්න පුළුවන්ද? මෙන්න මේ තියෙනව නේද අංශදාමයේ R. මෙන්න මේ අංශදාමයට සම්බන්ධ වුණොත් සල්ෆර් පරමාණුවක් අන්න එතකොට තමයි අපි කියන්නේ ප්‍රෝටීන වල තැනුම් ඒකක මූලද්‍රව්‍ය සංයුතිය සල්ෆර් තියෙනවා කියලා. ඒකයි කියන්නේ ඇතැම් විට සල්ෆර් අඩංගු වෙනවා කියලා. මෙන්න මේ R වලට සල්ෆර් සම්බන්ධ වුණාම තමයි අපි කියන්නේ ප්‍රෝටීන වලත් ඇතැම් විට සල්ෆර් අඩංගු වෙනවා කියලා. මෙන්න මේක තමයි සාමාන්‍යයෙන් ඇමයිනෝ අම්ලය. මේක සමහරක් වෙලාවට අඳින්න එනවා. ඇඳලා නම් කරන්න එනවා. අමතර දැනුම කියලා තිබ්බට මේක අඳින්න එනවා. එතකොට මතක තියාගන්න ඕනේ මේක අඳින විදිය. මේ පැත්තෙන් අඳින්න ඕනේ ඇමයිනෝ කාණ්ඩයක්, මේ පැත්තෙන් අඳින්න ඕනේ කාබොක්සිල් කාණ්ඩයක්, අංශදාමයේ R අඳින්න ඕනේ.